නාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 ගණිතය ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පත්‍රයේ ඒ කොටස. එහෙම නැත්නම් කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරන්න යනවා. එතකොට ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යෙන් ගණිතයේ ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් ඕලෙවල් ගණිතයේ ප්‍රශ්න පත්‍රය අරගෙන ඒකේ කෙටි ප්‍රශ්න 25ට අනිවාර්යෙන් උත්තර ලියලා ඉවර වෙලා මේ වීඩියෝ එක බලන්න. නැත්නම් මේක කිසිම තේරුමක් නැහැ. මොකද මෙන්න මේ 2024 ප්‍රශ්න පත්‍රයේ ගොඩක් වැදගත් ප්‍රශ්න. එහෙම නැත්නම් ගොඩක් අමාරු ප්‍රශ්න ටිකක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ මේ වීඩියෝ එක විතරක් බලලා ඒ ඕගොල්ලෝ පුතේ ලියාගත්තට වැඩක් වෙන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ මේක බලන්න කලින් අනිවාර්යෙන් ඕගොල්ලෝ වෙනම කොලයක එහෙම නැත්නම් වෙනම පොතක මේ ප්‍රශ්න ටිකට උත්තර ලියලා ඉවර වෙලා මේ වීඩියෝ එක බලනවා නම් තමයි ගොඩක් හොඳ. හරි. එහෙනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ ඉඳන් සාකච්ඡා කරන්න යන්න අපි. බලා ගන්න අපේ පළවෙනි ප්‍රශ්නය. අපිට කියනවා නිවසක බිත්තිවල තීන්ත ආලේපනය කිරීමට මිනිස්සු 6 දෙනෙකුට දින 8ක් ගත වේලු. යම් කිසි කාර්යයක් තියෙනවා ඒ කාර්ය කරන්න මිනිස්සු 6 දෙනෙක්ට දින 8ක් ගත වෙනවා. එහෙනම් අපි එකටම කාර්ය ප්‍රමාණය හොයාගමු. අපිට පුළුවන් කාර්ය ප්‍රමාණය හොයන්න මිනිස්සු දින ගානෙන් ගුණ කරලා අදාළ කාර්ය ප්‍රමාණය කොච්චර කාර්යයක් කරන්න තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. එහෙනම් මිනිස්සු 6 දෙනෙක්ට දින කොච්චරක්ද? දින 8ක් ගත වෙන වැඩක්. එහෙනම් කොච්චරක්ද වැඩේ ප්‍රමාණය? 6 වරක් 8 කීයද? 48ක වැඩ ප්‍රමාණයක්. එහෙම නැත්නම් මිනිස් දින 48ක වැඩක් තියෙනවා කරන්න. ඊට පස්සේ අපිට කියනවා එම කාර්ය දින 3කින් නිම කිරීමට අවශ්‍ය වේ නම් මෙන්න මේ කාර්ය දින 3කින් නිම කරන්න මිනිස්සු කී දෙනෙකු අමතර යොදවන්න ඕනද? එහෙනම් අපිට පුළුවන් මිනිස් දින කොච්චරක කාර්යද? 48ක කාර්යයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපිට කියන්නේ දින 3කින්. එහෙනම් දින 3කින් නිම කරන්න කොච්චර මිනිස්සු ප්‍රමාණයක් ඕනද? එහෙනම් x වල අගය අපිට හොයාගන්න ඕන. 3x සමානයි 48. එහෙනම් දෙපැත්තම මම බෙදා 3ෙන්. 3ට 3 කැපුවා. x සමානයි කීයද? 4ට 3 ඒවා 1යි. එකක් ඉතුරුයි. 18ට 3 ඒවා 6යි. එහෙනම් මිනිස් දින 48ක කාර්යයක් දින 3කින් නිම කරන්න මිනිස්සු 16ක් ඕන. හැබැයි අපෙන් අහන්නේ මිනිස්සු කොච්චරක් ඕනද කියන එක නෙවෙයි. අපෙන් අහන්නේ මිනිස්සු කී දෙනෙක් අමතරව යොදවන්න ඕනද? එහෙනම් කලින් මිනිස්සු හිටිය 6 දෙනෙක් දැන් 16 දෙනෙක් ඕන දින 3කින් නිම කරනවා නම් එහෙනම් අමතර මිනිසුන් කොච්චරක් ඕනද? දැන් 16ක් ඕන. කලින් 6 දෙනෙක් හිටියා. එහෙනම් 16න් 6ක් අඩු වුනහම අමතර මිනිසුන් කොච්චරද? මිනිසුන් කියලා ලියන්න මේක. අමතර මිනිස්සු කියලා ලියන්න 10යි කියලා. හරි. එතකොට මේක තමයි උත්තරේ. අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. හරි. අපිට කියනවා රූපයේ දී ඇති තොරතුරු අණුව BAE විශාලත්වය සොයන්න. කො BAE? BAE මේකනේ BAE වල විශාලත්වය හොයන්න කියලා කියන්නේ. එහෙනම් අපි මෙයාට x කියලා දාගමු. මෙයාගේ අගය තමයි හොයන්න කියන්නේ. හරි. අපි බලමු අපිට දීලා තියෙන දත්ත අණුව. හරි. අපිට කියනවා මේ CD රේඛාව AB රේඛාවට සමාන්තරයි. එහෙනම් සමාන්තර රේඛා දෙකක් තියෙනවා කියලා කියන්නේ ඒ ආශ්‍රිතව ඒකාන්තර කෝණ හැදෙනවා. එහෙනම් මෙතන 40යි නම් මෙතනත් 40යි. මෙතන 40යි නම් මෙතනත් 40යි. මොනවාද මේ බලන්න මේ Z හැඩති කෝණ මොනවාද කෝණද? ඒකාන්තර කෝණ කියලා හඳුන්වනවා. දැන් බලා ගන්න අපිට මෙයාගේ අගයනේ හොයන්න ඕන. එතකොට අපි දන්නවා ප්‍රමේයක් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකෙහි එකතුවට සමාන වෙනවා. එහෙනම් මේ 70 සමාන වෙනවා
70 සමාන වෙනවා x වලටයි x වලයි 40යි එකතුවට. එහෙනම් අපිට x වලට උත්තරයක් ගන්න පුළුවන් 70 ඍණ 40 සමානයි x. එහෙනම් කීයද අංශක 30 සමාන වෙනවා x වලට. හරි එහෙනම් BA කෝණය කීයද අංශක 30. හරි අපිට තියෙනවා VG භාග වලින් ගානක් සුළු කිරීමක් තියෙන. එතකොට අපිට පේනවා කෙලින්ම මේවල හරයන් මොනවාද අසමානයි. එහෙනම් අපි මේක පොදු හරයකට ගන්න ඕන. එහෙනම් 3x වලයි 6x වලයි 12x වලයි කුඩා පොදු ගුණාකාරය. එහෙම නැත්නම් පොදු හරය ගන්න ඕන. කීයයි කියලාද? 12x කියලා. මේක හින ලේසි ගානක්. එතකොට බලන්න 3x කීයෙන්ද ගුණ කරන්න ඕන 12x කරන්න 4ෙන්. එහෙනම් උඩත් ගුණ කරනවා කීයෙන්ද 4ෙන්. 4 වරක් 2 8යි. ඊට පස්සේ එකතු කිරීමක් තියෙනවා 12x කරන්න නම් මේ 6x එක ගුණ කරන්න ඕන 2කින්. එහෙනම් උඩත් ගුණ කරනවා එහෙම නැත්නම් ලවයක් ගුණ කරනවා 2කින් 5 වරක් 2 10යි. ඊට පස්සේ 12x වෙනසක් වෙන්නේ නැහැ අඩු කිරීම 7. ඊට පස්සේ 10යි 8යි කීයද 18යි 18න් 7ක් ගියාම ලවයට එනවා 11යි. හරියට 12x කියලා දාන්න පුළුවන්. හරිම ලේසි. හරි. ඊට පස්සේ බලා ගන්න හතරවෙනි ප්‍රශ්නේ. පහත දී ඇති හැඩ අතුරින් ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩේ නොවිය හැක්කේ කුමක්දයි තෝරා යටින් ඉරක් අදින්න. අපිට පළවෙනි එකේ කියනවා සමචතුරස්‍රය කියලා දීලා තියෙනවා. සමචතුරස්‍රය ඊට පස්සේ තියෙනවා රොම්බසය තුන කියනවා ඍජුකෝණාශ්‍රය. හරි අපි බලමු. අපිට කියන්නේ පහත දී ඇති හැඩ අතුරින් ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත. ත්‍රිකෝණාකාර හරස්කඩක් තියෙන්නේ මොනකටද? ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක හැඩය නොවිය හැක්කේ. ඍජු ප්‍රිස්මයක මේ වගේ එකක් ගැන කියන්නේ නේ. ඔහොම තියෙනවා ඔය වගේ සීන් එකක් ගැන කියන්නේ නේ. ඔන්න ඔහොම එකක් ගැන කියන්නේ නේ. හරි එතකොට මේකේ හැඩයක් නැත්තේ මොකද්ද? මේ පැත්තේ තියෙනවා ත්‍රිකෝණාශ්‍රයක්. මෙතන තියෙනවා ඉතින් සමචතුරාශ්‍රයක් වෙන්නත් පුළුවන් නේ. මොකද මේකේ දිගයි මේකයි පළලයි සමානව අපිට මේක හදන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ බැරි මොකද්ද? රොම්බසය. රොම්බසය කියන්නේ මේ වගේ හැඩයක් තියෙන එකක්. තේරුණාද? පාද දිගින් සමානයි සමචතුරාශ්‍රයෙන් නිකන් පයින් ගැහුවා වගේ තමයි. එතකොට මේකේ තියෙන්න බැරි රොම්බසය. හරි බලා ගන්න අපි සාකච්ඡා කරන්න තියෙන්නේ පස්වෙනි ගාන. අපිට කියනවා වටප්‍රස්ථාරයක් තියෙන්නේ නේද? එතකොට බලමු කියවලා දී ඇති වටප්‍රස්ථාරයේ දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංග කලාව හදාරන සිසු සංඛ්‍යාව 30යි. එහෙනම් නාට්‍ය හා රංග කලාව මේන්නේ නාට්‍ය හා රංග කලාව. ඒ කියන්නේ අංශක 20කින් සිසුන් කී දෙනෙක්ද? අංශක 20කින් සිසුන් 30 දෙනෙක් නිරූපණය කරනවා කියලා කියනවා. සිසුන් අංශක 20කින් සිසුන් 30 දෙනෙක් නිරූපණය කරනවා. ඒක හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද? නැටුම් හදාරන සිසුන්. නැටුම්. අමෙන් නැටුම්. එතකොට අපිට මේකේ කෝණය හොයාගන්න ඕන. එතකොට බලා ගන්න මෙන්න මෙතන ඉඳන් මෙතනට අංශක 180යි. එහෙනම් මෙන්න මේ කොටසත් අංශක 180ක් වෙන්න ඕන. අපිට කියනවා මෙන්න මේ සංගීත හදාරන කට්ටිය අංශක 90යි කියලා කියන්නේ නැටුනුයි රංග කලයි මෙන්න මේ කෑල්ලම අංශක 90ක් වෙන්න ඕන. ඒකෙනුත් නාට්‍ය හා රංග කලාවට 20ක් ගියාම නැටුම් වලට ඉතුරු වෙනවා අංශක කීයක්ද? 70ක්.
එහෙනම් 70කින් කොච්චර සිසුන් ප්‍රමාණයක් නිරූපණය කරනවද කියලා හොයාගත්තා නම් වැඩේ හරි. හරි. එහෙනම් අපි බලමු අංශක 20කින් සිසුන් 30 දෙනෙක් නිරූපණය කරනවා. එහෙනම් එක අංශකයකින් සිසුන් කී දෙනෙක් නිරූපණය කරනවද කියලා හොයන්නේ 30 බෙදන්න ඕන 20න්. එහෙනම් මේකෙන් එනවා එක අංශකයකින් සිසුන් කී දෙනෙක් නිරූපණය කරනවද කියලා. එක අංශකයකින් සිසුන් කී දෙනෙක් නිරූපණය කරනවද කියලා. අපෙන් අහන්නේ එක අංශකයකින් නෙවෙයි අංශක 70කින් කොච්චරක් නිරූපණය කරනවද. එහෙනම් එක අංශකයකින් සිසුන් මෙච්චරයි නම් අංශක 70කින් කොච්චරක්ද. එහෙනම් මේ එන උත්තරේ 70ෙන් ගුණ කරා නම් උත්තරේ එනවා. අපි බලමු. මෙයා කැපුණා 2ට 1යි 30ට 15යි. එහෙනම් 15 වරක් 7 උත්තරේ එනවා. එතකොට 7 වරක් 5 35යි. 5 දැම්ම 3ක් ඉතුරුයි. 7 වරක් 1 7යි. 7යි මේ 3යි ඇවිල්ලා 10යි. එහෙනම් සිසුන් කීයක්ද? සිසුන් 105ක්. නම් උත්තරේ එනවා සිසුන් 105ක් කියලා. දැන් මේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ තමයි මෙන්න මෙතනින් මම මොකද්ද කරේ? මෙතනින් මොකද්ද කරේ? මෙතනින් මොන වගේ දෙයක්ද මම කරේ? එතකොට මම මෙතන කරේ අංශක 20කින් සිසුන් 30ක් නිරූපණය කරනවා. එහෙනම් එක අංශකයකින් හොයන්න සිසුන් ගාන අංශක ප්‍රමාණයෙන් බෙද්දොත් එක අංශකයකින් නිරූපිත සිසුන් ගාන එනවා. එහෙනම් ඊට පස්සේ එන උත්තරේ එක අංශකයකින් නිරූපණය වෙන සිසුන් ගාන අදාළ අංශක ප්‍රමාණයෙන් වැඩි කරපුවාම අපිට ලස්සනට උත්තරේ ආවා. ඔන්න ඕකයි එතන උනේ. හරි. ඊට පස්සේ බලා ගන්න 6 වෙනි ගාන මම මේ පැත්තට යනවා. අපිට කියනවා දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O. හරි. දී ඇති වෘත්තයක් දීලා තියෙනවා. වෘත්තයේ මැද හරියටම O කියලා කියනවා. DOC සරල රේඛාව මගින් DOC මේ තියෙන DOC සරල රේඛාව මගින් AB ජාය සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ AB ජාය හරියටම මෙන්න මේ රේඛාව මැගින් දෙකට මැදින් බෙදනවා කියලා කියන්නේ ඔය. අපෙන් අහන්නේ මොකද්ද? CDB වල විශාලත්වය. CDB. එහෙනම් අපි ඒකට දාගමු x කියලා දාගමු. CDB අපිට හොයන්න තියෙන්නේ x වල අගය. එහෙනම් මේ CDB මෙන්න මෙයාගේ අගය හොයන්න කියලා කියන්නේ. කොහොමද ඒක හොයන්නේ? අපිට එක දත්තයක් දාන්න අමතක වෙලා මෙතන අංශක 120ක් කියලා එන්න ඕන. හරි. දැන් කොහොමද හොයන්නේ? කොහොමද හොයන්නේ? මෙතන තියෙනවා බලා ගන්න AB ජායක් තියෙනවා. කේන්ද්‍රයේ ඉඳන් එනවා. එහෙනම් අපිට දෙයක් මතක් වෙන්න ඕන. මෙන්න මේ වගේ දෙයක්. වෘත්තයක් තියෙනවා. වෘත්තේ ජායක් තියෙනවා. වෘත්තේ කේන්ද්‍රයේ ඉඳන් ජායේ මධ්‍ය ලක්ෂයට අඳින රේඛාව එම ජායට මොනවාද? ලම්බ වෙනවා. එහෙනම් මෙතන කියන අංශක 90යි. මේ කේන්ද්‍රයේ ඉඳන් එන්නේ මෙන්න මේ AB රේඛාව හරියටම දෙකට මැදින් බෙදෙනවා. මෙන්න මේ රේඛාව මගින් කේන්ද්‍රයේ ඉඳන් එන්නේ. එහෙනම් මෙතන අංශක 90යි කියලා අපි ඉගෙන ගත්තා. එහෙනම් මෙයාගේ අගය කියන අංශක 90යි. ඊට පස්සේ බලන්න මෙන්න මෙතන තියෙනවා මේ මොකද්ද තියෙන්නේ මේ සෙට් වෙන්නේ මොකද්ද? වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් වෘත්ත චතුරස්‍රයක මොනවාද? සම්මුඛ කෝණ අංශක 180ට සමානයි. එහෙනම් මෙන්න මෙයාගේ අගයයි දෙන්නගේම එකතුව අංශක 180ට සමාන වෙනවා. එහෙනම් 180න් 120ක් ගියාම මෙතනට සෙට් වෙනවා අංශක 60යි කියලා. හරි. දැන් අපිට නිකම් උත්තරේ ගන්න පුළුවන්. මෙතන අංශක 90 තියෙනවා, මෙතන 60 තියෙනවා. එහෙනම් මම මේ විදිහට ලියා ගන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල අයික්‍ය අංශක 180 කියලා අපි දන්නවානේ. එහෙනම් අංශක 180 සමාන වෙනවා 90යි මෙන්න මේ 60යි මෙන්න මේ x වලයි එකතුවට. එතකොට 90යි 60යි කීයද? 150යි. 150 දාන x කියලා එනවා සමානයි 180. එහෙනම් 180න් 150ක් අඩු කරනවා නම් උත්තරේ ලස්සනට සෙට් වෙනවා. කීයද? අංශක
30යි. මොකද්ද කෝණය? x වෙනුවට අපි ගත්තේ BDC. BDC කෝණය කියලා. හරි ලස්සනට උත්තරය ආව. එහෙනම් අපි එතනින් මොකක්ද ඉගෙන ගත්තේ? අපි ඉගෙන ගත්තා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණාංශක 180ක් වෙනවා කියලා ඉගෙන ගත්තා. හරි. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මොකද්ද? වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂයේ සිට අදිනු ලබන රේඛාව සමච්ඡේදනය වෙනවා නම් එම රේඛාව ජායට ලම්බක වෙනවා. කෙලින්ම කිව්වොත් මෙන්න මේ විදිහට ජාය හරියටම මැදින් බෙදෙන ලක්ෂයේ ඉඳන් කේන්ද්‍රයට ඔහොම ඉරක් ඇව්වොත් ඒ ඉර එහෙම නැත්නම් ඒ රේඛාව මෙන්න මේ මොකේද AB ජායට ලම්බ වෙනවා කියලා කියන්නේ. තේරුණානේ? ඔහොම ගත්තා AB ජාය හරියටම දෙකට මැදින් බෙදුනොත් මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳන් ජායට අදින රේඛාව ජායට ලම්බ වෙනවා. එච්චරයි. හරි. පොඩි දෙයක්. බලා ගන්න අපේ 7 වෙනි ගාන අපිට තියෙන්නේ සාධක හොයන්න. හරි. අපි එකටම මේකේ පොදු සාධකය අයින් කරගමු. කීයද? 2 අපි අයින් කරගන්නවා. ඊට පස්සේ මෙතන ඉතුරු වෙනවා x වර්ගයක්. මෙතන ඉතුරු වෙනවා ඍණ 9ක්. මේක ඕන එක්කෙනෙක්ට ලියා ගන්න පුළුවන් කියලා මම හිතනවා. හරිද? එතකොට මේ දෙක ඔහොමම තියලා මෙන්න මෙතන x වර්ගය තියෙනවා. මෙතන 9 වෙනුවට අපිට පුළුවන් 3 වර්ගය කියලා ලියන්න. දැන් අපිට වර්ග දෙකක අන්තරයක් සෙට් වුණා. එතකොට අපි දන්නවා වර්ග දෙකක අන්තරයක් මෙන්න මේ විදිහට අපිට ගුණිතයක් විදිහට ලියා ගන්න පුළුවන්. x ඍණ 3 x ධන 3. එතකොට මේ සාධක අයින් කරනවා කියලා කියන්නේ සාධක හොයනවා කියලා කියන්නේ මොකද්ද? ඕනෑම ප්‍රකාශනයක්, කියන්නේ ඕනෑම දෙයක් ගුණිතයක් විදිහට දක්වනවට තමයි අපි සාධක හොයනවා කියලා කියන්නේ. හරි. අපි යන් අපේ 8 වෙනි ප්‍රශ්නයට. ලඝු ගණක ප්‍රශ්නයක් තියෙනවා. හරි. බලා ගන්න 10 පාදයට 6.0.6.3.7.5 සමාන වෙනවා 4.34. අපෙන් අහන්නේ ලඝු ගණක 10 පාදයේ 43.4 අගය කීයද කියලා. එහෙනම් අපි මේක එකටම දර්ශක අංකණයෙන් කියන එක අපි ලඝු ගණක අංකණයට පරිවර්තනය කරගමු. එහෙනම් අපිට පුළුවන් ලඝු 10 පාදයට කියලා ලියුවා. දන්නවනේ මේක ලඝු ගණක 10 පාදයට 4.34 සමාන වෙනවා 0.637.5. හැබැයි අපෙන් අහන්නේ ලඝු ගණක 10 පාදයට 43.4 අගය අහන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් මෙන්න මේ කැලේ අමතක කරන්නකෝ. අපි ලඝු ගණක පොතෙන් මෙන්න මේකට අදාළ අගය හොයන්නේ කොහොමද? 43.4 ලඝු ගණක පොතෙන් බලනවා. එතකොට 43.4 බලද්දී අපිට උත්තරේ එනවා සාමාන්‍ය විදිහට කීයද? 63.75 කියලා එනවනේ. ඒක තේරෙන්න ඕන ඔයගලන්ට. මේ උත්තරේ සමාන කියලා අපිට දීලා තියෙනවා. එතකොට මෙතන පූර්ණාංශය කීයද? පූර්ණාංශය බිඳුවයිනේ. එහෙනම් මුකුත් මේ දශම ස්ථානේ එහාට මෙහාට වෙන්නේ නැහැ. එහෙනම් ඒ නිසා තමයි මෙතනට 0.0 කියලා ආවේ පූර්ණාංශය විදිහට. ඊට පස්සේ අපෙන් අහන්නේ LG 43.4. දැන් මේක අපි ලඝු ගණක පොතෙන් බලනවා. බැලුවත් එන්නේ මොන උත්තරේද? මෙන්න මේ උත්තරේමයි. මොකද්ද? 6.3.7.5. ඊට පස්සේ මේකේ පූර්ණාංශය නැත්තම් දශම ස්ථාන එකක් මේ පැත්තට ගෙනියන නිසා අපි මේකට දානවා 1.0 කියලා. දැන් බලන්න අපිට ලස්සනට උත්තරේ ආවා කීයද? 1.637.5 කියලා. හරි. ගන්න. තව අපිට හොඳ ගානක් තියෙනවා ආරෝහණ අවරෝහණ ගානක්. හරි. මොකද්ද මේ ආරෝහණ අවරෝහණ කියලා කියන්නේ? අපි දන්නවා අපි බලන S මට්ටමේ ඉඳන් මෙන්න මෙතනින්ද අපි බලනවා නම් අපි එයාගේ ඒ බලන පොයින්ට් එකේ ඉන්න තිරස ඇඳ ගන්නවා මේ අතට. තිරස ඇඳගෙන ඉහළට තියෙන කෝණය
තමා ආරෝහණ කෝණය කියලා කියන්නේ. මොකද්ද ආරෝහණ කෝණය? ආරෝහණ කෝණය. ආරෝහණ. ඊට පස්සේ යටට ඒ කියන්නේ තිරසේ ඉඳන් යටට තියෙන කෝණය අවරෝහණ කෝණය කියලා කියනවා. අවරෝහණ කෝණය. මෙන්න මේක හොඳට අපි දැනගන්න ඕන. අපි කොහොමද ආරෝහණ අවරෝහණ කෝණය ගන්නෙ? අපි ඉන්න තැනේ ඉඳන් සිරස. හරිද? තිරස බැලුවා ඒකෙන් උඩ නම් ඒක ආරෝහණ කෝණය, තිරසේ ඉඳන් යටට නම් ඒක අවරෝහණ කෝණය. එතකොට මෙන්න මේකත් එක්ක අපේ දිගංශය ප්‍රශ්නයක් එන්නත් ඉඩ තියෙනවා. මොකද්ද එතකොට මේ දිගංශයයි මේකයි අතර තියෙන වෙනස? අපි දිගංශය හොයන්නේ අපි බලන පොයින්ට් එකේ ඉඳන්. හිතන්න මෙතන කියලා මෙයාගේ උතුර ඇඳලා උතුරේ ඉඳන් දක්ෂිණාවර්තව තමයි අපි දිගංශය කියන එක මනින්නේ. එහෙනම් උතුර දිහා බලලා දකුණු පැත්තට අඳින කෝණය තමයි අපි දිගංශය කියලා හඳුන්වන්නේ. එතකොට ආරෝහණ අවරෝහණ කෝණය මොකද්ද? තිරස දිහා බැලුවා තිරසෙන් ඉහළට නම් ආරෝහණ කෝණය, තිරසෙන් පහළට නම් අවරෝහණ කෝණය. හරි. අපි බලමු දැන් මොකද්ද අපිට දීලා තියෙන ප්‍රශ්නේ කියලා. අපිට කියනවා දී ඇති රූපයේ AB සිරස් ගසක් වන අතර. හරි. AB සිරස් ගසක් වන අතර B ලක්ෂයේ කුරුල්ලෙක් සිටිති. මෙතන ඉන්නේ කුරුල්ලා. අපි පොඩ්ඩක් ලියාගමු. මෙතන ඉන්නේ කවුද? කුරුල්ලා. B ලක්ෂයේ තමයි කුරුල්ලා ඉන්නේ. එතකොට C ලක්ෂයේ ළමයෙක් සිටිති. මෙතන ඉන්නේ ළමයා. C ලක්ෂයේ ඉන්නේ කවුද? ළමයෙක්. තවද AC තිරස් වේ. හරි. AC තිරස් වේ කියලා කියනවා. ළමයා කුරුල්ලා දකිනුයේ. ළමයා මෙතන ළමයනේ. ළමයා කුරුල්ලා දකිනුයේ අංශක A අවරෝහණ කෝණයකින්. අවරෝහණ කෝණයකින් කියලා කියනවා. එහෙනම් මොකද්ද අවරෝහණ කෝණය කියලා කියන්නේ? මේ C දිහා බැලුවා, එයාගේ තිරස දිහා බැලුවා. එහෙනම් උඩට තියෙන කෝණය මොකද්ද? අංශක A කියලා කියනවා. ඒක හරි. ඊට පස්සේ අපිට කියනවා කුරුල්ලා ළමයා දකිනුයේ. එහෙනම් කුරුල්ලා මෙතන ඉන්නේ. කුරුල්ලා ළමයා දකිනුයේ. කුරුල්ලාගේ තිරස මේක, කුරුල්ලා ළමයා දකිනුයේ. එහෙනම් අවරෝහණ කෝණය කියන්නේ පහළට තියෙන කෝණය. තිරසත් එක්ක පහළට අදින කෝණය තමයි අවරෝහණ කෝණය කියලා කියන්නේ. එහෙනම් කොච්චරද කෝණය? B කියලා කියනවා. හරි. ඊට පස්සේ නම් රූපයේ එම කෝණය නිරූපණය කරන්න. හරි. නිරූපණය කරා. ඊට පස්සේ A හා B අතර සම්බන්ධය දක්වන්නලු. මොකක්ද A හා B අතර තියෙන සම්බන්ධය? අපිට පේනවා මෙන්න මෙයාගේ තිරසයි මොනවද වෙන්නේ? සමාන්තරයි. ඒක අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ මොකද්ද මෙතන හැදලා තියෙන කෝණ? සමාන්තර රේඛා ආශ්‍රිත හැදලා තියෙන කෝණය මොකද්ද? ඒකාන්තර කෝණය. එතකොට Z හැඩති කෝණ නිසා A හා B අතර සම්බන්ධය අපිට ලියන්න පුළුවන් A සමානයි B කියලා. හරි. ප්‍රශ්නය අපිට තියෙන්නේ මොකද්ද? වර්ගඵලයේ ගාණක්. හරි. අපි බලමු 10 වෙනි ප්‍රශ්නය. අපිට කියනවා ඝන සෘජු වෘත්ත සිලින්ඩරයක උස එහි පතුලේ අරයමෙන් 3 ගුණයකි. එහෙනම් සිලින්ඩරයක් ගැන කියනවා. එහෙනම් අපි රූපයක් යදගමු. මෙන්න මේ විදිහට තියෙනවා. හරිද? අපිට කියනවා ඒ සිලින්ඩරයේ උස එහි පතුලේ අරයමෙන් 3 ගුණයකි. එහෙනම් පතුලේ අරය R මෙන් 3 ගුණයක් කියලා කියනවා. එහෙනම් පතුලේ අරය කීයද? R. එහි උස 3යි R. එකටම මෙන්න මේ දල සටහන අපි අඳන් ඉන්න ඕන. ඊට පස්සේ අපිට කියනවා සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණයෙන් තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය එහි පතුලේ පමණක් තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණයෙන් කී ගුණයක්ද කියලා අහනවා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණයෙන් තීන්ත ගන්න ඕනලු. හරිද? ඒ වක්‍ර පෘෂ්ඨයේ තීන්ත ගන්න අවශ්‍ය තීන්ත ප්‍රමාණය පතුලේ කියන්නේ යට පතුලේ තීන්ත ගන්න අවශ්‍ය තීන්ත ප්‍රමාණය වගේ කී ගුණයක්ද කියලා අපෙන් අහන්නේ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කීයෙන්ද බෙදන්න ඕන?
පතුලේ වර්ගඵලයෙන් බෙදනම් වැඩේ හරි. පතුලේ වර්ගඵලය. හරි. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කොහොමද හොයන්නේ? වක්‍ර පෘෂ්ඨය කියලා කියන්නේ මෙන්න මේ කොටසට. අපි 17 එකක් ගත්තා. මේ 17 එකේ කොලේ ඔතල තියෙන්නේ වක්‍ර පෘෂ්ඨය. එහෙනම් අපි දන්නවා මෙන්න මේක දිග ඇරියහම මෙන්න මේ වගේ ත්‍රිකෝණාශ්‍රයක් එනවා අපිට. මෙන්න මේ විදිහට එනවා. එතකොට මේකේ උස තමයි ත්‍රිකෝණාස්. දැන් මේකට අපි දිග ඇරියේ. මෙතන හරිනම් තියෙන්නේ මොකද්ද? රවුමක්. මේ රවුම දිග ඇරියාම තමයි මෙන්න මෙතන ත්‍රිකෝණාශ්‍රයේ දිග එන්නේ අපිට. එහෙනම් මෙන්න මේ වෘත්තයේ පරිධිය එහෙම නැත්නම් වටේ දිග හොයන්න අපි පාවිච්චි කරනවා 25r. එහෙනම් මේ දිගමයි මේකෙන් එන දිගමයි මෙතනටත් එන්නේ. එහෙනම් ඒ වෙනුවට අපිට ලියන්න පුළුවන් 25r කියලා. එතකොට මේකේ උස කීයද? 3r. දැන් මේ උසමනේ මෙතනටත් එන්නේ. එහෙනම් එතනට එන්නේ කීයද? 3r. එහෙනම් මෙන්න මේකේ වර්ගඵලය හොයන්න පුළුවන් අපිට කොහොමද? දිග වැඩි කිරීම පළල. එහෙනම් මම ඒක ලියනවා 25r වැඩි කිරීම 3r. දෙවරක් 3 6යි 5r r ගෙන් වැඩි වෙන. එතකොට කීයද? r වර්ගය. එහෙනම් අපි හොයාගත්තා ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය 6යි 5r වර්ගය. එතකොට පතුලේ වර්ගඵලය. පතුලේ වර්ගඵලය කොහොමද හොයන්නේ? පතුලේ වර්ගඵලය කියන්නේ මෙන්න මේ රවුමක් තියෙන්නේ පතුලේ. එහෙනම් වෘත්තයේ වර්ගඵලය හෙව්වනම් හරි. කීයද? 5r වර්ගය. r වෙනුවට තියෙන මෙතන r වුනේ අර වෙනුවට. එහෙනම් මේක තමයි දාන්න ඕන. එහෙනම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට අපි දාන්න පුළුවන් කීයද? අපි හොයාගත්තා 6යි 5r වර්ගය. පතුලේ වර්ගඵලය 5r වර්ගය. 5 to 5 කැපුණා. r වර්ගයට r වර්ගය කැපුණා. එහෙනම් උත්තරය ආවා කීයක් කියලාද? 6 ගුණයක් කියලා. 6 ගුණයක්. අපිට තියෙන සම්භාවිතාවයේ ප්‍රශ්නයක්. අපිට කියනවා මුහුණත් 4 1 3 5 7 ලෙස අංක කර ඇති නොනැඹුරු චතුස්තලාකාර ධාතු කැටයක් දෙවරක් උඩ දැමූ විට යටි අතට පිහිටන මුහුණත් දෙකෙහි එකතුව 10 ලැබීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ මොකද්ද? චතුස්තලාකාර ධාතු කැටයක් තියෙනවා. ඒකේ පැති 4ක් තියෙනවා. ඒ පැති 4 1 3 5 7 කියලා අංක කරලා තියෙනවා. ඊට පස්සේ ඒක දෙපාරක් උඩ දැම්මහම යටි අතට වැටෙන සංඛ්‍යා දෙකෙහි එකතුව 10 ලැබීමේ සම්භාවිතාවය අපෙන් අහන්නේ. එහෙනම් අපිට පුළුවන් ලක්ෂ ප්‍රස්ථාරයක් ඇඳලා උත්තරේ ගන්න. එහෙනම් මම අඳිනවා ලක්ෂ ප්‍රස්ථාරයක්. මේක පළමු අවස්ථාව. පළමු පාර උඩ දාන එක. මේක දෙවෙනි පාර. දෙවන පාර. ඊට පස්සේ එතන එතකොට 1 3 5 7 1 3 5 7. හරි. අපි මේවා ඔය විදිහට එනවා. හරි. මේ විදිහට ලක්ෂ ප්‍රස්ථාරයේ ඇඳගෙන අපි බලමු. මේව ලකුණු කරගමු එකටම. හරි. අපි බලමු දැන් ඉලක්කම් දෙකෙහි එකතුව 10 ලැබෙන අවස්ථා. අපිට ගන්න පුළුවන් එකක් මේ 5යි 5යි 10යි. නම් මෙන්න මේ අවස්ථාව ගන්න පුළුවන්. ඒක එකක්. ඊට පස්සේ මේ 7යි මේ 3යි. 7යි 3යි කියේ 10යිනේ. එහෙනම් මේක ගන්නත් පුළුවන්. ඊට පස්සේ බලන්න තව මොනවද තියෙන්නේ? 5යි 7යි බෑ. 7යි 5යි බෑ. තව බලන්න මොනවද තියෙන්නේ කියලා. මේ 3යි 7යි පුළුවන් නේ. 3යි 7යි 10යි. තව බලන්න. එතන 1යි 7යි බෑ. මේ ටික බෑ. 3යි 4යි බෑ. ඒ සෙට් එක බෑනේ. හරි. එහෙනම්
ඔක්කොම අවස්ථා තියෙනවා 16ක්. ඒ අවස්ථා 16න් කීයක් 10 ලැබෙන්න පුළුවන් සිද්ධි තියෙනවද? 3ක්. එහෙනම් උත්තරේ තියෙනවා 16න් 3ක් කියලා උත්තරේ එනවා අපිට. හරි. අපි බලමු අපේ 12 වෙනි ගාන. අපිට දීලා තියෙනවා සම ද්විපාද ත්‍රිකෝණයක් මේ පාද දෙක දිගින් සමානයි. එතකොට අපි දන්න දත්ත ටික අපි දන්න දේවල් මේකේ ලියාගමු. දැන් සම ද්විපාද ත්‍රිකෝණයක් නම් ඒ පාදවලට ඉස්සරහින් තියෙන කෝණ මොනවාද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් මෙයාට ඉස්සරහින් ඉන්නේ 40. එහෙනම් මෙයාට ඉස්සරහින් ඉන්න ඕන කීයද? ඒත් 40. ඒක ලියාගත්තා. ඊට පස්සේ බලා ගන්න මේ මෙතනක් තියෙනවා මේ සමද්විපාද ත්‍රිකෝණයක් මේ අපිට දීලා තියෙනවා මේකත් ඇවිල්ලා සමද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් මෙයා එතන 40යි නම් මෙතනත් කීයද? මෙතනත් 40 වෙන්න ඕන. හරි. දැන් අපි බලමු අපේ ලොකු ත්‍රිකෝණය. මෙන්න මේ විදිහට තියෙන ලොකු ත්‍රිකෝණය මේ. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍යය අංශක 180යි. එහෙනම් අපිට පුළුවන් 180 සමානයි 40 මෙන්න මේ කෝණ ඔක්කොගෙම එකතුව කීයද? අංශක 180යි. එහෙනම් ඒක 180ට සමාන කරලා 40 ධන 40 ධන එහෙනම් මේ දෙන්නම කීයද? 40 ධන x. එහෙනම් අපිට පුළුවන් 4 8 12 කීයද? එතකොට 120යි ධන x සමානයි 180යි. එහෙනම් x තනි කරගන්න 180 මේ ධන 120 මේ පැත්තට ගෙනියනවා ඍණ 120ක් විදිහට සමානයි x 180 120ක් ගියාම උත්තරේ එනවා අංශක 60යි කියලා. හරි මේ විදිහට ලක්ෂ ප්‍රස්ථාරයේ ඇඳගෙන අපි බලමු මේව ලකුණු කරගමු එකටම. හරි අපි බලමු දැන් ඉලක්කම් දෙකෙහි එකතුව 10 ලැබෙන අවස්ථා අපිට ගන්න පුළුවන් එකක් මේ 5යි 5යි 10යි. නම් මෙන්න මේ අවස්ථාව ගන්න පුළුවන්. ඒක එකක්. ඊට පස්සේ මේ 7යි මේ 3යි. 7යි 3යි කියේ 10යිනේ. එහෙනම් මේක ගන්නත් පුළුවන්. ඊට පස්සේ බලන්න තව මොනවද තියෙන්නේ? 5යි 7යි බෑ. 7යි 5යි බෑ. තව බලන්න මොනවද තියෙන්නේ කියලා. මේ 3යි 7යි පුළුවන් නේ. 3යි 7යි 10යි. තව බලන්න. එතන 1යි 7යි බෑ. මේ ටික බෑ. 3යි 4යි බෑ. ඒ සෙට් එක බෑනේ. හරි. එහෙනම් ඔක්කොම අවස්ථා තියෙනවා 16ක්. ඒ අවස්ථා 16න් කීයක් 10 ලැබෙන්න පුළුවන් සිද්ධි තියෙනවද? 3ක්. එහෙනම් උත්තරේ තියෙනවා 16න් 3ක් කියලා උත්තරේ එනවා අපිට. හරි. අපි බලමු අපේ 12 වෙනි ගාන. අපිට දීලා තියෙනවා සම ද්විපාද ත්‍රිකෝණයක් මේ පාද දෙක දිගින් සමානයි. එතකොට අපි දන්න දත්ත ටික අපි දන්න දේවල් මේකේ ලියාගමු. දැන් සම ද්විපාද ත්‍රිකෝණයක් නම් ඒ පාදවලට ඉස්සරහින් තියෙන කෝණ මොනවාද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් මෙයාට ඉස්සරහින් ඉන්නේ 40. එහෙනම් මෙයාට ඉස්සරහින් ඉන්න ඕන කීයද? ඒත් 40. ඒක ලියාගත්තා. ඊට පස්සේ බලා ගන්න මේ මෙතනක් තියෙනවා මේ සමද්විපාද ත්‍රිකෝණයක් මේ අපිට දීලා තියෙනවා මේකත් ඇවිල්ලා සමද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් මෙයා එතන 40යි නම් මෙතනක් කීයද? මෙතනත් 40 වෙන්න ඕන. හරි. දැන් අපි බලමු අපේ ලොකු ත්‍රිකෝණය. මෙන්න මේ විදිහට තියෙන ලොකු ත්‍රිකෝණය මේ. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍යය අංශක 180යි. එහෙනම් අපිට පුළුවන් 180 සමානයි 40 මෙන්න මේ කෝණ ඔක්කොගෙම එකතුව කීයද? අංශක 180යි. එහෙනම් ඒක 180ට සමාන කරලා 40 ධන 40 ධන එහෙනම් මේ දෙන්නම කීයද? 40 ධන x. එහෙනම් අපිට පුළුවන් 4 8 12 කීයද? එතකොට 120යි ධන x සමානයි 180යි. එහෙනම් x තනි කරගන්න
180 මේ ධන 120 මේ පැත්තට ගෙනියනවා ඍණ 120ක් විදිහට සමානයි x 180 120ක් ගියාම උත්තරේ එනවා අංශක 60යි කියලා. හරි බලා ගන්න අපේ 13 වෙනි ගාන අපිට කියනවා සර්වත්‍ර කුලකයේ සමානයි බිඳුවත් 7ත් අතර නිකිල. A කුලකයේ සමානයි බිඳුවත් 7ත් අතර ප්‍රථමක සංඛ්‍යා. B කුලකයේ සමානයි බිඳුවත් 7ත් අතර දෙකෙහි ගුණාකාර. හරි අපිට කියනවා වන විට පහත දී ඇති ප්‍රකාශන අතරින් නිවැරදි ප්‍රකාශය තෝරා යටින් ඉරක් අදින්න කියලා. හරි අපිට කියනවා A මේල B සමානයිලු සර්වත්‍ර කුලකයට. හරි අපිට ඒක එකපාර කියන්න බෑ. එහෙනම් අපි මෙන්න මේවට අදාළ කුලක අවයව ටික ලියා ගන්න ඕන. හරි අපි එකටම බලමු. සර්වත්‍ර කුලකයට අදාළ අවයව ටික බිඳුවත් 7ත් අතර නිකිල. මොනවද මේ නිකිල කියලා කියන්නේ? නිකිල කියලා කියන්නේ බිඳුව හා ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා වලට අපි කියනවා නිකිල කියලා. එහෙනම් අපි ලියමු බිඳුවත් අයිති වෙනවා බිඳුවත් 7ත් අතර. බිඳුවත් 7ත් අතර කියද්දි මොනවද බිඳුව අයිති වෙන්නේත් නැහැ 7 අයිති වෙන්නේත් නැහැ. එහෙනම් අපිට බිඳුව නිකිලයක් වුණාට බිඳුව ගන්න බෑ. එහෙනම් අපිට හම්බ වෙන පළවෙනි එක 1 2 3 4 5 6 ඔන්න ඔය ටික ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි A කුලකයේ අවයව ටික. A කුලකයේ සමානයි බිඳුවත් 7ත් අතර ප්‍රථමක සංඛ්‍යා. බිඳුවත් 7ත් අතර ප්‍රථමක සංඛ්‍යා. හරි බිඳුවත් 7ත් අතර ප්‍රථමක සංඛ්‍යා කිව්වහම අපි එක ගන්නෙ නැහැ. එහෙනම් අපි පටන් ගන්නෙ 2 3 5 7 ගන්න බෑ. එහෙනම් මේ ටික විතරයි. ඊට පස්සේ අපෙන් අහනවා B කියලා කියන්නේ මොනවද? B කියලා කියන්නේ බිඳුවත් 7ත් අතර දෙකේ ගුණාකාර. එහෙනම් අපි දන්නවා දෙවරක් චක්‍රේ 2 4 6 ওই ටික විතරයි. හරි අපි දැන් බලමු A මේල B. A මේල B සමානයිලු මේකට. හරිද කියලා බලමු. A මේල B. මේකේ දෙක තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා. මේකේ දෙක තියෙනවා 4 තියෙනවා 6 තියෙනවා. හැබැයි එක නෑ. මේ එක නෑ. මේකේ එක තියෙනවා. මේවල එකකවත් එක නෑ. එහෙනම් මේ කුලකවල තියෙන සියලුම අවයව මෙයාගේ තියෙන්න ඕන. ඒකනේ මේ කියන්නේ A මේල B. එහෙනම් මේ දෙන්නගේ තියෙන්න ඕන සියලුම අවයව මෙන්න මෙයාගේ තියෙන්න ඕන. සර්වත්‍ර කුලකයේ තියෙන්න ඕන. එහෙම එකක් නෑ. මොකද 2 3 5 4 6 තිබ්බට මේ ටික තිබ්බට එක කියන එක මෙන්න මේ දෙන්නගේ අවයවයක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ප්‍රකාශනය වැරදි කියලා. හරි ඊට පස්සේ බලා ගන්න A ඡේදන B. A ඡේදන B. A ඡේදන B සමාන වල 2 4ට. එහෙනම් මේ දෙන්නටම පොදු ඒවා 2 4ලු නෑ. මෙයාගේ 4 නෑ නේද? පොදු වෙන්න නම් දෙන්නගෙම තියෙන්න බෑනේ. එහෙම දෙන්නගෙම නෑ මෙයාගේ විතරයි තියෙන්නේ. එහෙනම් මේකත් වැරදි. ඊට පස්සේ NA සමානයි 3. NA කියලා කියන්නේ මොකද්ද? A වල අවයව ප්‍රමාණය. A වල අවයව ප්‍රමාණය කීයද? මේ අවයව 3යි. 1යි 2යි 3යි. එහෙනම් NA කියලා කියන්නේ 3යි. ඒක තමයි නිවැරදි ප්‍රකාශනය. එහෙනම් උත්තරේ එනවා 3 කියලා. කියනවා වීජීය භාග ආශ්‍රිත ගානක්. හරි අපි එකටම මෙතන බලන්න ಗುಣ කිරීමක් තියෙනවා මෙතන තියෙනවා බෙදීමක්. එහෙනම් මේ දෙකෙන් එකටම මොකද්ද කරන්නේ? ප්‍රමුඛතා අනුපිළිවෙලක් තියෙනවා මෙන්න මේ වගේ ගානක් විසදද්දි. හරිද? එතකොට ಗುಣ කිරීමකුයි බෙදීමකුයි දෙකම එකට තියෙන නිසා අපි එකටම වම් පැත්තේ කෙරවලේම ඉන්න එක්කෙනාව විසඳලා ඉන්න ඕන. එහෙනම් 3යි x වර්ගය ගුණ කිරීම 2යි y. එහෙනම් කීයද? 3 වරක් 2 6යි x වර්ගය y. එහෙනම් මේ දෙන්න විසඳපුවාම එන උත්තරේ ලියා ගන්නවා. ඊට පස්සේ බෙදීම 8යි xy. එහෙනම් මේ දෙන්නයි ගණිත කර්මය එකට විසඳනවා. ඊට පස්සේ තමයි බෙදීමට අපි යන්නේ. හරි. ඊට පස්සේ බලා ගන්න
6යි x වර්ගය y බෙදීම ගුණ කිරීමක් වෙද්දී පරස්පරය ගන්න ඕන 8යි xy. එහෙනම් බලා ගන්න y එකට y එකක් කැපුණා x එකකට එක x එකක් කැපුණා. මෙතන x වර්ගයක් නේ තියෙන්නේ. ඒ කියන්නේ x වාරයක් x දෙකක් තියෙනවා. එහෙනම් එක x එකක් කැපුණා. මෙතනට එන්නේ කීයද? 4යි. මෙතනට එන්නේ 3යි. එහෙනම් උත්තරේ එනවා 3යි x බෙදීම 4 කියලා. හරි බලා ගන්න අපේ 15 වෙනි ගාන අපිට කියනවා ගුණෝත්තර ශ්‍රේණිය. එහෙනම් ගුණෝත්තර ශ්‍රේණි ගානක් තියෙන්නේ හොඳට බලා ගන්න. අපිට කියනවා ගුණෝත්තර ශ්‍රේණියේ දෙවන පදයේ t 6යි. t කීයද දෙවන පදයේ? t 2 සමාන වෙනවලු කීයටද? ඍණ 6ට. එහෙනම් දන්න දේවල් ටික අපිට කියලා තියෙන දේවල් ටික අපි එකටම ලියා ගන්න ඕන. දෙවන පදය කීයද? ඍණ 6යි. තුන්වන පදය ඒ කියන්නේ t 3 සමානයි ඍණ 12. අපෙන් අහන්නේ මෙම ශ්‍රේණියේ පස්වන පදයේ කීයද? ඒ කියන්නේ t 5 කීයද කියලා අපෙන් අහන්නේ. හරි. ඊට පස්සේ අපි දැන් ලියාගත්ත පිළිවෙලකට දැන් අපි දන්නවා ගුණෝත්තර ශ්‍රේණි වල පාවිච්චි කරනවා මෙන්න මෙහෙම සූත්‍රයක්. t n සමානයි ar n ඍණ 1. එහෙනම් මෙතෙන්ට දාන්නේ මොකක්ද? n වෙනුවට දාන්නේ පදය. කීවෙනි පදයද? පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය. පදය දාන්නේ. එහෙනම් අපි හිතමු t 10 10 වෙනි පදයේ තියෙනවා. එහෙනම් මෙතෙන්ට මොකක්ද දෙන්නේ? t 10 වෙනි පදයට අදාළ අගය අහන්නේ අපෙන් t 10. එහෙනම් t 10 සමානයි ar. මෙතෙන්ට දාන්නේ මොකද්ද? r වල බලයට දාන්නේ මොකද්ද? මෙයාගෙන් එකක් අඩු කරලා කීයද? මෙතන 10යි තියෙන්නේ. මෙතෙන්ට දාන්නේ 9. මම ඒක පොඩි උදාහරණයකට කියලා දුන්නේ. හරි. අපි දැන් යන් ගානට අපිට කියනවා t 2 සමානයි ඍණ 6. එහෙනම් අපිට පුළුවන් සූත්‍රය ලියා ගන්න කොහොමද? t 2 සමානයි ar. ඇයි මෙතන තියෙන්නේ 2. එහෙනම් දෙකෙන් එකක් අඩු වුනහම කීයද? 1යි. 1 ලිව්වත් මෙතනට දැම්මත් ඒක අවුලක් නැහැ. ඊට පස්සේ එහෙනම් අපි හොයාගත්තා පළවෙනි එක. t 2 වෙනුවට අපිට දාන්න පුළුවන් හැබැයි ඍණ 6. ඍණ 6 සමානයි ar කියලා සූත්‍රයක් ගන්න පුළුවන්. පළවෙනි සූත්‍රය කියලා ගමු. ඊට පස්සේ t 3 සමානයි ar 2. 3ෙන් එකක් අඩු කරන්න 2යි. හරිනේ. එතකොට t 3 වෙනුවට දාන්න පුළුවන් අපිට ඍණ 12. ඍණ 12 සමානයි ar 2. ඔන්න තව සමීකරණයක් අපි ගොඩනගා ගත්තා. එහෙනම් අපිට පුළුවන් දෙවෙනි සමීකරණේ පළවෙනි සමීකරණය බෙදන්න. එහෙනම් මම මේක මෙතනට ගන්නවා. දෙවෙනි සමීකරණය බෙදනවා පළවෙනි සමීකරණේ. ඒකට මොකක්ද දෙන්නේ? ඍණ 12 බෙදන්න ඕන ඍණ 6න් සමානයි ar. දෙවෙනි බලය බෙදනවා ar ගේ. මෙතනට නිකන් තේරෙනවනේ. දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණය බෙදනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඍණ 12 ඍණ 6න් බෙදන්න. කොහොමද ඒක බෙදන්නේ? ඍණයි ඍණ එකම සලකුණ බලන්න. ඍණයි මොකද්ද? ධන. එහෙනම් ධන දැම්මා 12 6න් බෙද්දාම කීයද? 2 කියලා ආවා. එහෙනම් 2 සමානයි. අපි බලමු දැන් ආයෙ උඩට යන්. මේ a එකකට උඩ තියෙන එකක් කැපුවා. යට එක r එකක් ඉන්නවා. උඩ r දෙකක් ඉන්නවා. r වතාවක් කාරණේ. එහෙනම් අපිට පුළුවන් එක r එකක් කපන්න. එතකොට උඩ ඉතුරු වෙනවා r. එහෙනම් බලන්න අපිට r වලට උත්තරයක් ආවා ධන 2 කියලා. එහෙනම් අපිට a වලටත් උත්තරයක් ගන්න ඕන නේද? එහෙනම් අපි මේක පළවෙනි සමීකරණයට ආදේශ කරමු. පළවෙනි එකට ආදේශ කරමු. කොහොමද දෙන්නේ? ඍණ 6 පළවෙනි සමීකරණේ ලියා ගන්න. ඍණ 6 සමානයි ar කියලානේ තියෙන්නේ. එහෙනම් ඍණ 6 a කියලා කියන්නේ කීයද? ඒ වලට අගයක් අපි ගත්තේ නැහැ. ඒ තමයි හොයන්න ඕන. r කියලා කියන්නේ ධන 2ට ගුණ කිරීම ධන 2. එහෙනම් a සමානයි ඍණ 6 බෙදීම ධන 2 කීයද? එතකොට ඍණ 3යි කියලා උත්තරයක් එනවා. a වලට උත්තරයක් එනවා ඍණ 3යි කියලා. එහෙනම් a වලට උත්තරයකුත් තියෙනවා r වලට උත්තරයකුත් තියෙනවා දැන්. ඊට පස්සේ අපිට පුළුවන් අපෙන් අහන්නේ මොකද්ද දැන්? t5. එහෙනම් t5 කියලා කියන්නේ මොකද්ද?
T5 සමානයි AR කීයද? AR T5 නම් AR 4. 4 වෙනි බලය. මෙයාගෙන් එකක් අඩු කරලා මෙතනට දාන්න. ප්‍රශ්න ඉවරයි. ඊට පස්සේ T5 ලාගේ අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා A කියලා කියන්නේ කීයද? ඍණ 3යි. ගුණ කිරීම R කියන්නේ 2යි. එහෙනම් දෙකේ කීවෙනි බලයද? 4 වෙනි බලය. දෙකේ 4 වෙනි බලය කීයද? 2 වරක් 2 4යි, 4 වරක් 2 8යි, 8 වරක් 2 16යි. එහෙනම් 16යි ගුණ කිරීම ඍණ 3 සමානයි T5. 3 වරක් 6 කීයද? 18යි. 8 දැම්මා එකක් ඉතුරුයි. 3 වරක් 1 3යි, මේ 1යි 4යි. හැබැයි ඍණ මේ ඍණයි ධනයි ගුණ වෙන්නේ. එහෙනම් ඍණ. එහෙනම් අපිට උත්තරයක් එනවා T5 කියලා කියන්නේ කීයද? ඍණ 48 කියලා. හරි. හරි, අපි බලමු අපේ 16 වෙනි ගාන. අපිට කියනවා ABCD වෘත්ත චතුරස්‍රයක් රූපේ දැක්වේ. හරි, වෘත්ත චතුරස්‍රයක් රූපේ තියෙනවා. අපිට කියනවා BD මගින් ADC සමච්ඡේදනය වේ. කො BD මගින් ADC කෝණය සමච්ඡේදනය වෙනවා. මොකද සමච්ඡේදනය වෙනවා කියලා කියන්නේ? අපි ගත්තොත් මෙන්න මෙතන තියෙන කෝණයක්. මේ කෝණය සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ සමානව දෙකට මැදින් බෙදෙනවා. මේ මෙන්න මෙහෙම සමානව දෙකට මැදින් බෙදෙනවා. එතකොට මෙන්න මෙතන අගයයි සමානව බෙදෙනවා. එහෙනම් මෙන්න මෙතන තියෙන ADC කෝණය BD රේඛාව මගින් මෙන්න මේ රේඛාව මගින් මේ කෝණය හරියටම දෙකට මැදින් බෙදෙනවා. එතකොට මෙන්න මෙතන අගයයි සමාන වෙනවා කියලා අපිට කියන්නේ. එහෙනම් මේ දෙක මොකද්ද? සමානව දෙකට මැදින් බෙදෙනවා. හරි. ඊට පස්සේ අපිට කියනවා AB පාදය ඊතෙක් දික් කරනවා. දික් කරපු පාදයකුත් තියෙනවා. හරි. රූපේ දැක්වෙන තොරතුරු අනුව CBE විශාලත්වය සොයන්න. කො CBE මෙන්න මෙයාගේ අගය අපිට හොයන්න කියන. අපි එකට x කියලා දාගමු. හරි. එහෙනම් x වල අගය අපිට හොයන්න කියලා කියන්නේ. හරි. කොහොමද අපි මේක හදන්නේ? අපි දන්නවා එකටම මෙන්න මේ ABCD කියලා කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. හරි. වෘත්ත චතුරස්‍රයක ලක්ෂණ හිනම් දැනගෙන ඉන්න ඕන. ඒ වගේම තව එක දෙයක් තියෙනවා. මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ AB කියන පාදය E දක්වා දික් කරලා තියෙනවා. එහෙනම් අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමාන වේ. එහෙනම් අපෙන් අහන්නේ මෙන්න මෙයාගේ අගයනේ. එහෙනම් අපිට මෙන්න මෙයාගේ හොයාගත්තා නම් වැඩේ හරියන්නේ නැද්ද? වැඩේ හරියනවා. එහෙනම් මේ දෙන්න මොනවාද වෙන්නේ? සමාන වෙනවා. හරි, අපි බලමු මෙයාට අගයක් ගන්න විදිහක්. කොහොමද ගන්න අපි ඒක? අපිට පේනවා මෙන්න මෙතන තියෙන ජායක් තියෙනවා. මේ ජායක් දෙක තුනක් සෙට් වෙනවා මෙතන. මේ 1යි 2යි 3යි 4ක් තියෙනවා නේද? එහෙනම් මෙන්න මේ ජායෙන් එකම ඛණ්ඩේ කෝණ සෙට් කරගන්න පුළුවන් කියලා පේනවද? මොකේද දෙක සෙට් කරගන්න කියලා බලන්න ඕන. මෙන්න මේකට ගත්තොත් අගයක් නැහැ මේවල. මෙන්න මෙතන ජායෙන් ඇන්දොත් ඒ ජාය හරහා එකම ඛණ්ඩේ කෝණ මොනවාද වෙන්නේ? සමාන උනාට මේවල අගයක් දීලා නැහැ. මෙතන අගයක් තිබ්බොත් මෙතන අගය ගන්න පුළුවන්. එහෙම එකක් නැහැ. එතකොට අපි බලමු මෙන්න මේක බලන්න. මෙන්න මෙතන ජාය තියෙනවා. හරිද? ජායේ ඉඳන් වෘත්තය ආපාතනය කරන කෝණ මොනවාද? සමාන නම් මෙතන 32යි නම් මෙතනත් කීයද? 32යි. පැහැදිලිද? නම් මෙතනත් 32යි. එකම ඛණ්ඩයේ කෝණ මෙන්න මේ ජාය හරහා ඔහොම බලන්න. එකම ඛණ්ඩයේ කෝණ. එහෙනම් මෙතන 32යි නම් මෙතනත් 32යි. එහෙනම් අපිට CBE වලට උත්තරයක් ගන්න පුළුවන්. CBE වලට උත්තරයක් ගන්න පුළුවන්. කීයද? මෙතන 32යි 64යි කියලා එනවා. ඇයි එහෙම ගත්තේ? අපි ඉස්සෙල්ලා කතා කරා මෙන්න මේක මොනවද වෙන්නේ? ADC කියන කෝණය සමච්ඡේදනය කරනවා. දෙකට මැදින් බෙදෙනවා. එහෙනම් මෙයා 32යි නම් මෙයා 32යි. ඊට පස්සේ අපි මොකද්ද කරේ? අපි කරා මෙන්න මේ ජාය හරහා එකම ඛණ්ඩයේ කෝණ සමාන. එහෙනම් මෙතන 32යි නම් මෙතන 32යි. කෝණ දෙක සමාන නිසා මෙතන 32 ගැම්මා. මොකද වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර
ප්‍රතිවිරුද්ධ කෝණයට සමාන නිසා මෙන්න මෙයාට මෙයා සමාන කරා. හරි. එතකොට හරි ඊළඟට තියෙන අපිට 17 වෙනි ගාන වීජීය පද වර්ගයක් දීලා තියෙනවා. ඒ වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය හොයන්න කියලා කියන්නේ 6යි x වර්ගය 5යි xy තියෙනවා 2යි y වර්ගය. හරි අපිට මේක ක්‍රම දෙක තුනකට හදන්න පුළුවන්. අපිට නැත්තම් මේක එකපාරම උත්තරේ දාගන්නත් පුළුවන්. එහෙම එකපාර උත්තරේ දැම්මා කියලා අපිට ලකුණු අඩු වෙන්නේ නැහැ. සම්පූර්ණම ලකුණුම හම්බෙනවා. හරි අපි කොහොමද හදන්නේ මේක? අපිට පුළුවන් කෙලිම උත්තරේ ගන්නත් පුළුවන්. බලන්න. මෙතන 6 තියෙනවා, 5 තියෙනවා, 2 තියෙනවා. එහෙනම් මෙන්න මෙතන තියෙන සංඛ්‍යාත්මක අගයන් වලට අදාළ කුඩාම පොදු ගුණාකාරය ගන්න පුළුවන් වෙන්න ඕන. කීයද? 6 5 2. මෙන්න මේ 6යි 5යි 2ට අදාළ කුඩා පොදු ගුණාකාරය කීයද? 6 තියෙනවා 12. කීයද ගන්න? 30 නේද? 30 ගත්තා. ඊට පස්සේ වැඩිම බලය සහිත පදය තෝරන්න. x වල වැඩිම බලය සහිත පදය මොකද්ද? මෙතන x වර්ගයක් තියෙනවා, මෙතන x, මෙතන හිම එකක් නැහැ. එහෙනම් අපිට ගන්න පුළුවන් x වර්ගය. ඊට පස්සේ y වල වැඩිම බලය සහිත පදය මොකද්ද? y තියෙනවා, y වර්ගය තියෙනවා. එහෙනම් අපිට y වර්ගය කියලා ලියන්න පුළුවන්. එහෙනම් මේක තමයි උත්තරේ. හරි මේක අපි ක්‍රමයකට වගේ හදනවා නම් අපිට මේ විදිහට කරන්නත් පුළුවන්. කොහොමද? බලා ගන්න. බලමු 6යි x වර්ගය 5යි x y 2යි y වර්ගය බෙදීමේ ක්‍රමයට අපිට හදමු. කොහොම බෙදුවා? අපි ඒකලම මේක x වලින් බෙදමු. x වලින් බෙද්දාම 6යි x 5යි y 2යි y වර්ගය. එහෙනම් ආයෙ x වලින් බෙදන්න ඕන නේද? එතකොට 6 එනවා 5යි y එනවා 2යි y වර්ගය එනවා. ඊට පස්සේ බෙදන්න පුළුවන් y වලින් 6යි 5යි 2යි y. ඊට පස්සේ ආයෙ y වලින් බෙදන්න ඕන. එතකොට එනවා 6 5 2යි y 2 එනවා. එතකොට මේක බෙදනවා කීයෙන්ද? 2කින් බෙදමු. 3යි 5යි 1යි. මේක ආයෙ බෙදමු 3ෙන් 1යි 5යි 1යි. මේක ආයෙ බෙදනවා 5ෙන් 1යි 1යි 1යි. එතකොට අපිට එනවා මොකද්ද? x ඒව දෙකක් තියෙනවා. x ඒව දෙකක් තියෙනවා. y ඒව දෙකක් තියෙනවා. ඊට පස්සේ 2 තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා. 2 තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා. එතකොට බලන්න දෙවරක් 3 6යි 6 වරක් 5 කීයද? 30යි. එහෙනම් 30 දැම්මා. x ඒව දෙකක් තියෙනවා. ඒ කියන්නේ x වල වර්ගය, y ඒව දෙකක් තියෙනවා. එහෙනම් y වල වර්ගය. එහෙනම් උත්තරේ එනවා 30යි x වර්ගය y වර්ගය කියලා. මේක තමයි උත්තරේ. ඔයා මේක හිතලා හැදුවත්, ඒ කියන්නේ ඔයාට නිකන් හිතලා මේක මෙහෙම මේ විදිහට ලියන්න පුළුවන් නම් ලකුණු වලට හම්බ වෙනවා. මේ බෙදීමේ ක්‍රමයක් මේ දාන්න ඕනේ නැහැ. මොකද මේක කෙටි ප්‍රශ්න පත්‍රය නිසා ඕනේ කෙලිම ලකුණු දෙක හම්බ වෙනවා. හරි. හරි බලා ගන්න අපිට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? හරි බලා ගන්න අපිට ඊළඟ ප්‍රශ්නේ විදිහට තියෙනවා පරිමාව ප්‍රශ්නයක්. හරි අපි බලමු. අපිට කියනවා ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලය 616කි. හරි ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලය. එහෙනම් අපි අඳගමු ඍජු ප්‍රිස්මයක් තියෙනවා. මෙයාගේ හරස්කඩ වර්ගඵලය. ඒ කියන්නේ මෙයාගේ වර්ගඵලය කීයද? වර්ග සෙන්ටිමීටර 616ක් කියලා කියනවා. හරි වර්ග සෙන්ටිමීටර 616යි. ඊට පස්සේ අපිට කියනවා එම ප්‍රිස්මයේ උසට සමාන. හරි අපි මෙයාගේ උස ගමු එකටම h කියලා. මේ ප්‍රිස්මයේ උස තියෙනවා h කියලා. හරි. ඊට පස්සේ එම ප්‍රිස්මයේ උසට සමාන. ඒ කියන්නේ මෙයාගේ උසට සමාන උසක් සහිත සහ පතුලේ අරය r වන ඍජු වෘත්ත සිලින්ඩරයක. එහෙනම් ඍජු වෘත්ත සිලින්ඩරයකුත් තියෙනවා. එහෙනම් මෙහෙම ඇදගමු. හරි ඔහොම තියෙනවා. එයාගේ පතුලේ අරය කීයද කියන්නේ? r කියලා ගන්නලු. ඊට පස්සේ පතුලේ අරය r වන ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව
ප්‍රිස්මේ පරිමාවට සමාන. එහෙනම් මේ දෙන්නගේ පරිමාවල් සමානයි කියලා කියනවා. ඒ වගේම තව දෙයක් කියනවා මොකද්ද? මෙයාගේ උසට මෙන්න මේ සිලින්ඩරයේ උසත් සමාන වෙනවා කියලා කියනවා ගානේ. එහෙනම් මෙයාගේ උසත් කීයද? h කියලා ගන්න පුළුවන්. හරි. අපිට මොකද්ද එතකොට හොයන්න කියන්නේ? අපිට හොයන්න කියන්නේ ප්‍රිස්මයේ පරිමාවට සමානයි. හරි. r හි අගය සෙන්ටිමීටර වලින් සොයන්නලු. හරි. අපිට වරහන් ඇතුලේ දීලා තියෙනවා පතුලේ ආරය r සහ උස h වෘත්ත සිලින්ඩරයක පරිමාව. මෙයාගේ පරිමාව හොයන හැටි කියනවා. හරි. අපිට තියෙන්නේ එහෙනම් r වල අගය ගන්න. එහෙනම් අපි කොහොමද ගන්නෙ? එකටම මෙයාගේ පරිමාවට සමාන වෙනවා. එහෙනම් අපි කොහොමද මේ ප්‍රිස්මයේ පරිමාව හොයන්නේ? එතකොට මේක ඒකාකාර හරස්කඩක් සහිත මේ මොකද්ද ඝන වස්තුවක්. එතකොට අපිට කරන්න තියෙන්නේ හරස්කඩ වර්ගඵලය මොකෙන්ද වැඩි කරන්න ඕන? h වලින්. එහෙනම් 616 හරස්කඩ වර්ගඵලය අපිට කෙලින්ම දීලා තියෙනවානේ. එහෙනම් මෙන්න මේ වගේ ඒකාකාර හරස්කඩක් සහිත ඝන වස්තුවක පරිමාව හොයන්නේ කොහොමද? හරස්කඩ වර්ගඵලය එයාගේ දිගෙන් එහෙම නැත්නම් මේ පැත්තට තියෙන උසෙන් ගුණ කරලා දානවා. ඒකට 616 ගුණ කිරීම h කියලා එනවා. ඒකට මෙයාගේ පරිමාව ලිව්වා. එතකොට අපිට සිලින්ඩරයේ පරිමාවත් එහෙමමයි හොයන්නේ. හරස්කඩ වර්ගඵලය. ඒ කියන්නේ මෙන්න මේ හරස්කඩ වර්ගඵලය මොකද්ද? 5r වර්ගය h. 5r වර්ගය කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය. h කියලා කියන්නේ එයාගේ උසෙන් ගුණ කරා කියන්න. හරි. එහෙනම් මෙයාගේ පරිමාවත් හරි, මෙයාගේ පරිමාවත් හරි. එහෙනම් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? අපිට පුළුවන් මේ පැත්තේ h එකකට මේ පැත්තේ h එකක් කපලා දාන්න. ඊට පස්සේ අපි මේවට අගයන් ආදේශ කරමු. මේ පැත්තේ 616 ඉතුරුයි. සමානයි 5r වර්ගය. එහෙනම් මේ මේ 7 එහා පැත්තට ඇති ගුණ කිරීමේ 7ක් වෙනවා. එහෙනම් ගුණ කිරීමේ 7 මේ 22 බෙදීමක් විදිහට මේ පැත්තට එනවා. මේ පැත්තේ ඉතුරු වෙනවා r වර්ගයක්. එහෙනම් අපිට මේක කපන්න තියෙන්නේ. හරි. කොහොමද කපන්නේ? අපිට පුළුවන් මේක කපන්න. අපි බලමු කීයද කැපෙන්නේ? 616 බෙදීම 22. එහෙනම් 22 දෙකෙන් කපමුද? මේකට 11යි 616ට 3යි 0.16ට 8යි 308. එන 308 11න් බෙදෙනවද? බලමුද? 308 11න් බෙදෙනවද කියලා? කීය දෙන්නේ? 22යි. 22යි කියලා කියන්නේ දෙක දැම්මා. මෙතනට 2යි. 22යි ඉතුරු වෙනවා තව 8ක්. 88ට කීයද? 8යි නේද? එහෙනම් ඔයගොල්ලෝ මේක බෙදලා බලන්න. මෙතනට එන්නේ 28යි, මෙතනට එන්නේ 1යි. එහෙනම් 308 ඇතුලේ 11ව 28ක් තියෙනවා. ඒකට මේක කපලා දැම්මා. එහෙනම් ඉතුරු වෙනවා මොකද්ද? මම ඒක මේ පැත්තෙන් ලියා ගන්නවා. 28 ගුණ කිරීම 7. මේ පැත්තේ තියෙන්නේ මොකද්ද? සමාන කිරීමෙන් මේ පැත්තේ 28 වාරයක් 7. 28 වාරයක් 7 සමාන වෙනවා r වර්ගයට. හරි. අපිට මේක ලියා ගන්න පුළුවන් නේද? 28 වරක් 7. අපිට කොහොමද ලියා ගන්න පුළුවන්? 4 වරක් 7 කියලා ලියා ගන්න පුළුවන් 28 වෙනකොට. 4 වරක් 7 කියන්නේ 28යි. මේ 7 මෙතනින් ලියා ගත්තා. සමානයි r වර්ගයට. ඊට පස්සේ 4 කියන එක අපිට ලියන්න පුළුවන් නේ 2 වර්ගය කියලා. 2 වර්ගය ගුණ කිරීම මේ 7 වාරයක් 7. එහෙනම් 7 වර්ගය සමානයි r වර්ගය. හරි. අපිට එහෙනම් ලියන්න පුළුවන් මේක දෙවරක් 7 වරහන් 2 සමානයි r වර්ගය කියලා. ඊට පස්සේ බලන්න මේ වල මොනවාද? බලයන් සමානයි. බලයන් සමානයි නම් කෙලිම මොනවාද වෙන්නේ? පාදයන් සමාන කරන්න පුළුවන්. එහෙනම් 7 වරක් 2 14 සමාන වෙනවා r වලට. අපිට තියෙන සෙන්ටිමීටර වලින්. එහෙනම් උත්තරේ දියන්න පුළුවන් සෙන්ටිමීටර 14යි කියලා. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්න දැන්. බලා ගන්න අපේ 19 වෙනි ගාන. මොකද්ද තියෙන්නේ? පේන හැටියට මධ්‍ය ලක්ෂ ප්‍රමේය පාවිච්චි කරන්න තියෙන්නේ නේද? හරි. අපි ගාන කියව ගමු. අපිට කියනවා දී ඇති ABC ත්‍රිකෝණයේ
AB සහ AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D සහ E ද D සහ E. ඒ කියන්නේ මොකද්ද? ABC ත්‍රිකෝණයේ AB සහ AC කෝ AB. මෙන්න මේ AB පාදයේ සහ AC පාදවල මැද හරියටම D සහ E කියලා කියනවා. එහෙනම් මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා සමානයි කියලා කියනවා. හරි. ඊට පස්සේ අපිට කියනවා ADE අංශක 90යි. ADE මෙන්න මේ කෝණයේ අංශක 90ක් කියලා කියනවා. හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද? BCED කෝ BCED චතුරස්‍රයේ පරිමිතිය. මෙන්න මේ චතුරස්‍රයේ වටේ දිග අපෙන් අහන්නේ. හරි. අපි බලමු එකටම කොහොමද මේක කරන්නේ. හරි. අපිට පේනවා ගානේ කෙලින්ම පාවිච්චි කරන්න තියෙනවා මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. අපි ඉගෙන ගත්තා ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව. ත්‍රිකෝණයක් තියෙනවා, ඒ ත්‍රිකෝණයේ පාද දෙකක මැද යා කරන රේඛාව. මෙන්න මේ රේඛාව තුන්වෙනි පාදයට සමාන්තර වෙනවා වගේම තව මොකද්ද කියන්නේ? මේකෙන් හරි අඩක් කියලා කියනවා. එහෙනම් මොකද්ද කියන්නේ? මේක 2x නම් මේක කීයද? x කියලා ගන්න පුළුවන්. මේක මේ වගේ දෙගුණයක් කියලා කියන්නේ. ඒ වගේම මෙන්න මේ රේඛා දෙක මොනවා වෙනවද? සමාන්තර වෙනවා කියලා කියනවා. හරි. එහෙනම් අපි ගමු මේක 6යි නම් මේක කීයද? 3යි සෙන්ටිමීටර. මේ වගේ දෙගුණයක් මේක. තේරෙනවනේ? ඒක තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේයයෙන් කියන්නේ. එතකොට අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ මෙන්න මේකේ මෙන්න මෙතන තියෙන චතුරස්‍රයේ පරිමිතිය වටේ දිග. එතකොට අපි මෙයාගේ අගය දන්නවා 3යි, මෙයාගේ අගය 6යි, මෙයාගේ අගය අපි දන්නවා. මෙයා 4යි නම් මෙයා 4යි සෙන්ටිමීටර කියලා දන්නවා. අපිට මෙන්න මෙයාගේ අගය ඕන නේද? අපිට එයාගේ අගය හොයන්න පුළුවන් මෙන්න මෙයාගේ අගය හෙව්වොත්. මොකද මෙන්න මෙයයි. මෙන්න මෙතන තියෙන AE සමාන වෙනවනේ EC වලට. අපිට AE හොයාගත්තා නම් වැඩේ හරි. එහෙනම් කොහොමද AE හොයන්නේ? බලන්න මෙතන පයිතගොරස් ප්‍රමේය දැම්මනම් හරි. මෙතන 4 තියෙනවා මම ඒක මෙතනින් අඳින්නම්. ඔන්න ඔහොම තියෙනවනේ. මම මේ ඇන්දේ මොකද්ද? ADE ත්‍රිකෝණය. මෙතන A, මෙතන D, මෙතන E කියන ත්‍රිකෝණය. මෙන්න මේ AD පාදයේ දිග දීලා තියෙනවා. කීයද? 4යි. DE පාදයේ දීලා තියෙනවා 3යි. එහෙනම් මෙන්න මේ දිග හොයන්න ඕනේ. එහෙනම් මේක කීයද වෙන්න ඕන? සෙන්ටිමීටර 5යි. පයිතගොරස් ප්‍රමේය දාපුවාම 3 4 5 කියලා කොහොමද එනවා කියලා දන්නවනේ. 3 4 5 පයිතගොරස් ප්‍රමේය නෝ. ඒ වගේම මේවල ගුණාකාරයනොත් පයිතගොරස් ප්‍රමේයට කෙලින්ම සෙට් වෙනවා. එහෙනම් මෙතන 3 4 මේක කීයද වෙන්න ඕනේ? එහෙනම් 5. මේක සෙන්ටිමීටර 5යි. එහෙනම් මේක සෙන්ටිමීටර 5ක් කියලා කියන්නේ මේක සෙන්ටිමීටර කීයද? සෙන්ටිමීටර 5ක් වෙන්න ඕන. එහෙනම් මෙයාගේ අගය දන්නවා, මෙයාගේ අගය දන්නවා, මෙතන දන්නවා. ඔන්න 4ෙම දන්න. එහෙනම් ওই ටික එකතු කරා නම් වැඩේ හරි. එහෙනම් කීය දෙන්නේ? 3යි 5යි 8යි. 8යි මේ 8යි 10යිනේ. 8යි 10යි සෙන්ටිමීටර 18යි. මම කොහොමද ගත්තේ? මෙන්න මෙයාගේ අගය, මෙයාගේ අගය, මෙයාගේ අගය, මෙයාගේ අගය. මේ අගයන් ඔක්කොම මොනවද කරේ? එකතු කරා. හරි. කෙලින්ම සෙන්ටිමීටර 18 කියලා තිබ්බනම් ඇති. මොකද අපිට කෙලින්ම ලකුණු දෙක මේකට හම්බ වෙනවා. සෙන්ටිමීටර 18 කියලා තිබ්බනම් ඇති. හරි. අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නයට. හරි. බලා ගන්න 20 වෙනි ප්‍රශ්නය. අපිට කියනවා කාටිසීය තලය මත 4යි 6 සහ 6යි 9 ලක්ෂ හරහා යන සරල රේඛාවේ සමීකරණය අපෙන් අහන්නේ. සරල රේඛාවේ සමීකරණය මොකක්ද කියලා අපෙන් අහනවා. එහෙනම් අපිට කියන්නේ මොකද්ද? සරල රේඛාවක් තියනවලු. ඒ සරල රේඛාව යන්නේ මෙන්න මේ කියන ලක්ෂ හරහා. එකක් මොකද්ද? 4යි 6. අනික මොකද්ද? 6 9. 6 9 කියලා කියනවා. එහෙනම් අපිට ඛණ්ඩාංක දෙකක් දීලා තියෙනවා. එහෙනම් අපි මේක සරල රේඛාවක් තියෙන්නේ. එහෙනම් අපි දන්නවා ඕනෑම සරල රේඛාවක සමීකරණය තමයි y සමානයි mx ධන c කියලා. හරි. එහෙනම් අපි එකටම මේකේ හොයා ගන්න ඕන m කියන්නේ මොකද්ද කියලා. එහෙනම් අපි දන්නවා m සමානයි m හොයන්නේ කොහොමද? අනුක්‍රමණය හොයන්නේ කොහොමද? අපි දන්නවා y ඛණ්ඩාංක වෙනස බෙදෙනවා. y ඛණ්ඩාංක වෙනස බෙදෙනවා x ඛණ්ඩාංක වෙනසෙන්.
එහෙනම් y ඛණ්ඩාංක වෙනස. දැන් බලන්න මේකේ තියෙන්නේ x y. මෙතන තියෙනවා x, මෙතන තියෙනවා y. එහෙනම් අපි මෙයාගෙන් මෙයා අඩු කරමු නේ. මොකද මෙයා විශාලයිනේ. 6න් මේ 9න් 6ක් අඩු කරන්න ලේසි. එහෙනම් අපි මෙතන y තියෙනවා 9න් 6ක් අඩු කරනවා. 9න් අඩු කරනවා 6ක්. ඒක බෙදෙනවා. අපි දැන් මෙයාගෙන් පටන් ගත්තේ. එහෙනම් x වල අඩු කරන්නේත් x වල අන්තරය ගත්තත් මොකද ගන්න ඕන? මෙයාගෙන් පටන් ගන්න ඕනේ. එහෙනම් 6න් අඩු කරන්න ඕන කීයක්ද? 4ක්. 6න් 4ක් අඩු කරනවා. සමාන වෙනවා 9න් 6ක් ගියාම කීයද? 3යි. 6න් 4ක් ගියාම 2යි. එහෙනම් m වලට අපි උත්තරයක් ගත්තා 3 බෙදීම 2 කියලා. හරි. එතකොට m හරි. එහෙනම් අපිට තව මොකද්ද හොයන්න තියෙන්නේ? අපිට හොයන්න තියෙනවා තව c. ඒ කියන්නේ අන්තක්ඛණ්ඩය හොයන්න තියෙනවා. c හොයන්නේ කොහොමද? c හොයන්නේ කොහොමද? එහෙනම් අපි ඉගෙනගෙන තියෙනවා මෙන්න මෙහෙම සරල රේඛාව හරහා මොනවාද? යන ඛණ්ඩාංක මෙන්න මේ සමීකරණය තෘප්ත කරනවා. සමීකරණයයි මෙන්න මේකයි මොනවාද වෙන්නේ? සමාන වෙන්න ඕන. තෘප්ත වෙන්න ඕන කියලා කියනවා. එහෙනම් අපිට පුළුවන් මෙතන මේ සමීකරණයම දාන්න. y සමානයි mx ධන c. එතකොට මෙන්න මේ අවස්ථාවේ y මොකද්ද? y තියෙන්නේ 9 කියලා. එහෙනම් y වෙනුවට දානවා මෙතන 9. m හොයාගත්ත කලින් 3 බෙදීම 2. x තියෙන්නේ කීයද? x තියෙන්නේ 6. එහෙනම් x වෙනුවට දානවා 6 ධන c. දැන් මේකට 1යි මේකට 3යි. 3 වරක් 3 කීයද? 9යි ධන c සමානයි 9. එහෙනම් c තනි කරගන්න 9 මේ පැත්තට ගමු. 9 මේ ධන 9 මේ පැත්තට එද්දී ඍණ 9ක් වෙනවා. සමානයි c. එහෙනම් c වලට උත්තරයක් ආව කීයද? 0යි කියලා. එහෙනම් අපිට සමීකරණය හදන්න පුළුවන් ආයේ කොහමද? y සමානයි m වෙනුවට දානවා 3 බෙදීම 2 x. c වලට උත්තරයක් නැහැ. එහෙනම් බිඳුව ධන බිඳුව කියලා දාන්න ඕනේ. ඔහොම තියමු. එහෙනම් මේක තමයි උත්තරය. එරුණාද? එතකොට අපි තේරුම් ගන්න ඕන දේ මොකද්ද? මෙන්න මේ සරල රේඛාව හරහා හරි මෙන්න මෙතන මොකද තියෙන්නේ? සරල රේඛාවක් තියෙනවානේ. එතකොට මෙන්න මේ ලක්ෂ දෙක හරහා තමයි මෙන්න මේ සරල රේඛාව යන්නේ. එතකොට මෙන්න මේ සමීකරණය මොනවාද? මෙන්න මේකට තෘප්ත වෙන්න ඕන කියලා කියනවා. තේරුණාද? සමාන වෙන්න ඕන කියලා කියනවා. අපි මේකට දැන් මේ y වෙනුවට මේ 6 දානවා. හරිද? y වෙනුවට 6 දැම්මොත් x වෙනුවට 4 දැම්මොත් මේ පැත්ත සමාන වෙන්න ඕන. y වලට මේ පැත්ත සමාන වෙන්න ඕන. එහෙම කළා බලන්න පොඩ්ඩක්. මොන බලා ගන්න එක. මෙතනින් හදනවා මම. මෙතන y තියෙන්නේ කීයද? y තියෙනවා 6. y 6. 3 බෙදීම 2. x තියෙන්නේ කීයද? 4. x තියෙනවා 4 කියලා. ඔන්න බලන්න මේ පැත්තට මේ පැත්ත සමාන වෙනවද කියලා. ඒකට 1යි. මේකට කීයද? 2යි. 3 වරක් 2 6යි. 6ට 6 සමාන වුණා. එහෙනම් අනිවාර්යෙන් මෙන්න මේ කියන ලක්ෂය මොනවද වෙන්නේ? මෙන්න මෙයාට සමාන වෙන්න ඕන. මෙයා තෘප්ත කරනවා කියලා කියනවා. හරි. බලා ගන්න අපිට තියෙනවා 21 වෙනි ගාන. දැන් 21 වෙනි ගාන මොනවද අපිට කියන්නේ? දී ඇති වෘත්තයේ කේන්ද්‍රය OA කියලා කියනවා. හරි. මම කලින්ම වෘත්තයක් ඇඳගත්තා. ඒකේ ලකුණු කරලා තියෙනවා මැද. ඒ කියන්නේ කේන්ද්‍රය O කියලා මම ලකුණු කරගෙන තියෙනවා. ඒ වගේම අපිට තවත් කියනවා ගානේ ABCD සමාන්තර ආශ්‍රයක් කියලා. මේ ABCD කියලා කියන්නේ මොකද්ද? සමාන්තර ආශ්‍රයක් කියලා කියනවා. දැන් අපි මෙහෙම ගාන කියවගෙන යද්දී දැන් ABCD සමාන්තර ආශ්‍රයක් කිව්වනේ. එහෙනම් මෙන්න මේක දිහා මෙන්න මේ ABCD සමාන්තර ආශ්‍රය දිහා බලලා ඔයාලට හිතෙන්න ඕන මෙන්න මේකේ තියෙන ලක්ෂණ මොනවද කියලා. මොනවද මේකේ තියෙන ලක්ෂණ? ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයක්. එහෙනම් මෙන්න මේ පාද සමාන්තරයි කියලා ඔයාලට හිතෙන්න ඕන. මොනවාද? මේවා සමාන්තරයි හා සමානයි. ওই වගේ ලක්ෂණ ටික ෂේප් එකේ ඔයාලට හිතෙන්න ඕන. තේරුණාද? ෂේප් එකේ නිකමට හිතෙනවා සම්මුඛ කෝණ සමානයි. ඒ වගේ දේවල් ඔයාලට මතක් වෙන්න ඕන. හරි. ඊට පස්සේ අපිට කියනවා AOBEF කියලා කියන්නේ මොකද්ද? සරල රේඛාවක්. හරි. ඒක සරල රේඛාවක් කියලා කියනවා. ඊට පස්සේ
රූපයේ දැක්වෙන තොරතුරු අනුව DEF වල අගය DEF හරි බලන්න කවුද DEF කියන්නේ DEF මෙන්න මේ කෝණය අපෙන් අහනවා අපි යට දාගමු x කියලා හරි එතකොට අපිට තව දත්තයක් දීලා තියෙනවා මෙතන ගානේ අංශක 70යි කියලා එහෙනම් අපි දන්න දේවල් එකට ලියා ගමු මෙයා 70යි නම් මෙයත් 70ක් වෙන්න ඕන මොනවාද සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි මේ දෙන්න සමානයි හරි ඊට පස්සේ තව මොනවද මතක් වෙන්නේ දැන් අපිට ගාන පේනවා මොකද්ද මේ මෙන්න මෙතන තියෙනවා මේ මම මේ අදිනවා මොකද්ද විස්කම්භයක් එහෙනම් විස්කම්භයේ ඉඳන් වෘත්තයේ මත අදින කෝණය අංශක කීයක් වෙනවද අංශක 90ක් වෙන්න ඕන එහෙනම් මෙතන අංශක 90යි ඒ කියන්නේ මොකද්ද අපි දන්නවා අර්ධ වෘත්තයක කොහොම කෝණයක් ගැහුවොත් මෙතන කීයද අංශක 90ක් වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. හරි. එහෙනම් මෙතන අංශක 90යි. හරි. අපි ආන්නේ මෙන්න මෙතන අගය. එහෙනම් අපිට මෙන්න මෙයාගේ අගෙත් තියෙනවා, මෙයාගේ අගෙත් තියෙනවා, මෙයාගේ අගේ අහන්නේ. එහෙනම් අපි දන්නවා මෙන්න මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. ADE කියන ත්‍රිකෝණයේ එක පාදයක් F වෙනකන් දික් කරලා තියෙනවා. එහෙනම් එතන හැදෙනවා මොන කෝණයක්ද? බාහිර කෝණයක්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර මෙන්න මේ දෙන්නගේ එකතුවට මොනවද වෙන්නේ? සමාන වෙනවා කියලා කියනවා. එහෙනම් x වලට උත්තරයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් DEF කියලා කියන්නේ මෙන්න මේ 90යි 70යි එකතුවට 90 ධන 70යි එකතුවට. එහෙනම් කීයද 90යි 70යි? අපි දන්නවා 160යි අංශක. හරිම ලේසි. අපි එකට මොනවද කරේ? අපි එකට ගාන කියවන් යනවා. ගාන කියවන් යද්දී අපිට මේ කියනවා මෙතන සමාන්තර ආශ්‍රයයක් තියෙනවා. එහෙනම් අපිට නිකන් මතක් වෙන්න ඕන සමාන්තර ආශ්‍රය ලක්ෂණ. මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා සමානයි, සම්මුඛ කෝණ සමානයි. ඒ වගේ දේවල්. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒ දන්න දේවල් ටික ලියා ගන්නවා. මෙයා 70යි නම් මෙතනත් 70යි. ඊට පස්සේ අපිට මතක් වෙන්න ඕන කෙලිම මේ විස්කම්භයක් තියෙන්නේ. විස්කම්භේ ඉඳන් මෙන්න මෙතනටත් මොකක්ද තියෙන්නේ මේ විස්කම්භේ ඉඳන් අර්ධ මේ විස්කම්භේ ඉඳන් ගහලා තියෙනවා වෘත්තයේ මතට කෝණයක්. එහෙනම් ඒකාංශක 90යි. එහෙනම් මෙතන 90යි මෙතන 70යි. මේ දෙකේ එකතුව මෙතනට සමාන වෙනවා කියලා මතක් වෙන්න ඕන. හරි. එහෙනම් උත්තරේ ගත්ත අපි ඊළඟ ප්‍රශ්නයට හරි බලා ගන්න අපේ 22 වෙනි ගාන වැල්පොලි ගානක් තියෙන්නේ අපිට කියනවා රමණී කිසියම් මුදලක් 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් ගෙවන මූල්‍ය ආයතනයක වසර දෙකක් තැන්පත් කරනවා. අපි ඒක ලියා ගමු. රමණී කිසියම් මුදලක්. එහෙනම් x කියන මුදලක් රමණී ගිහිල්ලා තැන්පත් කරනවා 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයකට. ඊට පස්සේ කොච්චර කාලයකටද? වසර දෙකකට. වසර දෙකකට තමයි මෙයා මේක ගිහිල්ලා තැන්පත් කරන්නේ. ඊට පස්සේ දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබුණු පොලී මුදල. දෙවන අවුරුද්ද සඳහා පමණක්. දෙවන අවුරුද්දේදී මෙයාට පොලිය විදිහට ඇවිල්ලා තියෙනවා. දෙවන අවුරුද්දේ පොලිය රුපියල් 660ක් හම්බෙලා තියෙනවා. හරිද? දෙවන අවුරුද්දේ පොලිය. ඊට පස්සේ කියනවා වසර දෙක අවසානයේදී එයාට සම්පූර්ණයෙන් වසර දෙක අවසානයේ එයාට කොච්චරක් හම්බෙලා තියෙනවද? රුපියල් 7260ක්. රුපියල් 7260ක්. හරි. එතකොට ඔබ තමයි ගානේ සාරාංශය. බලා ගන්න රමණී ගිහිල්ලා x කියලා මුදලක් දානවා 10%කට වසර දෙකක් සඳහා. ඊට පස්සේ කියනවා දෙවන වර්ෂයේ සඳහා එයාට පොලිය හම්බෙලා තියෙනවා රුපියල් 660ක්. දෙවන වර්ෂයේ. හරිද මෙතන? දෙවන වර්ෂය. ඊට පස්සේ වසර දෙක අවසානයේදී එයාට රුපියල් 7260ක් ලැබිලා තියෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? ඇය තැන්පත් කළ මුදල කීයද කියලා. හරි. එතකොට දැන් අපි මේකෙදි පොලිය ගණනය කරන්නේ. වැල් පොලියකදී පොලිය ගණනය කරන්නේ පොලියට පොලියක් එකතු වෙන විදිහට. එතකොට අපි දන්නවා දැන් පළවෙනි අවුරුද්ද කියලා ගන්නකො මේක. පළවෙනි අවුරුද්ද කියලා ගත්තොත් පළවෙනි අවුරුද්දේ මෙයා ගිහිල්ලා x නැමැති මුදලක් දානවා.
හරිද? බැංකුවකට කොච්චරක්ද දාන්නේ කියලා අපි දන්නේ නැහැ. එයා ගිය ගමන් පළවෙනි අවුරුද්දනේ. පළවෙනි අවුරුද්දේ x කියන මුදලක් දානවා. දාන්නේ 10%ක වැල්පොලි අනුපාතිකයකට. එතකොට හිතන්න එයා ගිහලා x කියන මුදල 10%ක් ගානේ දැම්මම පොලිය කොච්චරක් දෙන්නේ? පොලිය එන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මොකද අපි යා දාපු මුදල දන්නේ නැති නිසා. ඒ නිසා අපි මේකට y කියලා දාගමු. හරි. ඔන්න මේක තමයි පළවෙනි අවුරුද්දේ පොලිය. පළවෙනි අවුරුද්දේ පොලිය. මේක මොකද්ද? එයා ගිහිල්ලා තැම්පත් කරපු මුදල. අපි මේකනේ අහන්නේ. එතකොට දැන් දෙවෙනි අවුරුද්දේ ඔන්න දෙවෙනි අවුරුද්ද ආවා. එතකොට දෙවෙනි අවුරුද්දේ එයාගේ පොලිය ගණනය කරන්නේ එයා කලින් දාපු මුදලයි එයාගේ පොලියයි දෙකම එකට එකතු කරලා. තේරෙනවද? හිතන්නකො අපි රුපියල් 100ක් ගිහිල්ලා බැංකුවට දානවා 10%ක වාර්ෂික වැල්පොලියකට. රුපියල් 100ක්. ඔන්න බලා ගන්න. රුපියල් පළවෙනි අවුරුද්දේ රුපියල් 100ක් දානවා බැංකුවකට. ඊට පස්සේ 10%යි පොලිය. එතකොට අපිට එනවා රුපියල් 10ක් පළවෙනි අවුරුද්දේ පොලිය එනවා කියලා. මෙයා මේ පළවෙනි අවුරුද්දේ දාපු මුදල පළවෙනි අවුරුද්ද සඳහා පොලිය. එතකොට දෙවෙනි අවුරුද්දට එයාගේ පොලි මුදල් හදන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ රුපියල් 100යි මෙන්න මේ 10යි එකතු කරලා රුපියල් 110යි. 110න් ආයි 110ක් බලනවා. ඕකනේ කතන්දරේ. හරි. ඊට පස්සේ ආයෙ මෙතනට එන්න. එයා දාපු මුදලෙන් 10%ක් කොච්චරක්ද? ඒ ආයේ පොලිය. හරිද? එයා දානවා මුදලක් එකෙන් 10%ක් ආයේ පොලිය එනවා. එතකොට දෙවන අවුරුද්දට පොලිය ගණනය කරන්න පාවිච්චි කරන්නේ. එතකොට මෙයාගේ එකතු තැම්පත් කරපු මුදලට පොලිය එකතු කරලා තමයි දෙවන අවුරුද්දට පොලිය ගණනය කරන්න පාවිච්චි කරන්නේ. එහෙනම් x ධන y ඒකෙනුත් 10%ක් තමයි බලන්න ඕන. එතකොට මෙයාගෙන් 10%ක් කොච්චරද කියලා අපිට කියනවා. කොච්චරද? රුපියල් 660ක්. 660ක් කියලා කියනවා. එහෙනම් මේක තමයි දෙවන අවුරුද්දේ පොලිය. එහෙනම් අපිට කියනවා වසර දෙක අවසානයේදී එයාට රුපියල් 7260ක් හම්බෙලා තියෙනවා කියලා. එහෙනම් 7260න් මේ 660ක් අඩු කරපුවා මෙන්න මෙයාගේ ගානින් නැද්ද? එනව නේද? එහෙනම් අපි එකට මේක කරමු. 7260න් කීයද? 660ක්. 660ක් අඩු කරපුවාම බිඳුවට බිඳුව කියව බිඳුවයි 6න් 6ක් ගියාම බිඳුවයි මෙතන තියෙන 2 12න් 6ක් ගියාම 6යි මෙතන 6යි. එහෙනම් 6600ක් එයා දෙවන අවුරුද්දේ පොලිය ගණනය කරන්න පාවිච්චි කරලා තියෙනවා. කොච්චරද? 6600ක්. එහෙනම් දැන් බලන්න 6600 කියලා කියන්නේ දැන් 6600 කියන එකේ තේරුම මොකද්ද? පළවෙනි අවුරුද්දේ 6600 කියන්නේ පළවෙනි අවුරුද්දේ එයා දාපු මුදලයි පොලියයි එකතු කරලා. තේරෙනවද? පළවෙනි අවුරුද්දේ එයා දාපු මුදලයි පොලියත් එක්කම. ඒක තේරුම් ගන්න. එහෙනම් අපි දන්නවා මොනවද? 100ක් හිතන්න රුපියල් 100ක් දැම්මොත් 110ක් නේ සම්පූර්ණ මුදල. එයා දාපු මුදලට පොලිය 10ක් එකතු කරලා. ඒ කියන්නේ 110ක් නේ. එයා දානවා රුපියල් 100ක්. ඒකට තව 10ක් එකතු කරලා තමයි ඊළඟ පළවෙනි අවුරුද්දේ අවසානයේ මේ මොනවාද එයාගේ මුදල එන්නේ. තේරෙනවද? එතකොට 100ට 110 100යි මේ එකතු වෙච්ච පොලියයි එකතු වෙනවනේ. ඉන්නේ ඒකනේ මෙතනක් තියෙන්නේ. තේරුණාද? එහෙනම් මෙතනට එන්න ඕන ගානේ හොයන්න ඕන. එහෙනම් අපි මේ වෙනුවට ආවි කීයද? 6600. එහෙනම් මෙතනට එන්නේ කීයද? 6600. මෙතනට එන්න ඕන දාපු මුදල අපි දන්නේ නැහැ. එහෙනම් අපි මේකට හරස් ගුණිතය දැම්මොත් 6600 ගුණ කරනවා 100න් 6600 ගුණ කිරීම 100 සමානයි 110යි x. දෙපැත්තම 110න් බෙදනවා. බිඳුවට බිඳුවක් කැපුණා 11ට 6යි x සමානයි කිය දෙන්නේ. මෙතන 6ක් තියෙනවා බිඳු 1යි 2යි 3යි. එහෙනම් රුපියල් කොච්චරද? රුපියල් 6000ක් කියලා උත්තරේ එනවා. ඔයගොල්ලෝ මෙන්න මේක තේරුම් ගන්න ඕන එකටම. හරිද? ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ තමයි එයා එකටම ගිහිල්ලා
ඒ පුද්ගලයා රමණීයකටම ගිහිල්ලා x කියන මුදලක් දානවා 10%ක පොලියකට. එතකොට ඒ පොලිය එනවා y කියලා. එතකොට දෙවන අවුරුද්දේ පොලිය ගණනය කරන්නේ මේ දෙකම එකතු කරලානේ. හරිද? එතකොට ඒකේ 10%ක් තමයි මේ 660ක් කියලා කියන්නේ. එතකොට අපිට මෙන්න මේ මුදල ගන්න පුළුවන්. එයා සම්පූර්ණ එයාට හම්බෙනවා මෙන්න මෙතනදී. ඒ කියන්නේ දෙවන අවුරුද්දේ අවසානයේදී හම්බෙනවා 7260ක්. හරි දෙවන අවුරුද්දේ අවසානයේ නෙමෙයි. එයාගෙන් මෙන්න මෙයාගේ පොලිය දෙවන අවුරුද්දේ පොලිය අඩු කරපුවාම මොනවාද? එයා පළවෙනි අවුරුද්දට මේ දෙවන අවුරුද්දේ මුලදී කොච්චර මුදලක් එයාගේ පොලිය ගණනය කරන්න පාවිච්චි කරාද කියලා බලන්න පුළුවන් මේකෙන්. හරිද? එතකොට ඒ එන ගාන තමයි අපි මෙන්න මෙතනට 6600 අරගෙන ගාන හැදුවේ. හරි. හරි ඔහොම බලා ගන්න අපේ 24 වෙනි ගාන අපිට කියනවා 3x ඉන්න පොඩ්ඩක් අපිට කියනවා මොකද්ද 3x ධන 11 විශාලයි 2ට. එහෙනම් මේ වගේ අසමානතාවයක් අපි විසඳන හැටි දන්නවා නේද? එහෙනම් අපිට පුළුවන් 3x 2 මේ ධන 11 මෙහා පැත්තටදී ඍණ 11ක් වෙනවා. එතකොට මෙතන ඉතුරු වෙනවා කීයද? 2කින් 11ක් ගියාම ඍණ 9යි. මෙතන 3x. එහෙනම් x ඍණ 9 දෙපැත්තම බෙදනවා කීයද? මම ඒක ලියන්න 3x මේ පැත්ත ඉතුරු වුණා 3x මේ පැත්ත ඍණ 9 මේ 3 අයින් කරන්න දෙපැත්තම බෙද්ද 3ෙන් 3ට 3 කැපුණා x විශාලයි ඍණ 3යි කියලා කියන. එතකොට අපෙන් මෙන්න මේක ගැන නෙවෙයි අහන්නේ. අපිට කියන්නේ මොකද්ද? අසමානතාවයේහි ඍණ නිකිලමය විසඳුම්. ඍණ නිකිලමය විසඳුම් අපි දන්නවා. නිකිලමය විසඳුම් අපි සංඛ්‍යා රේඛාවක් අදිමු මේ විදිහට. ඔය විදිහට තියෙනවා. අපි මෙතනට ගමු ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2. දැන් අපි දන්නවා මොනවා නිකිල කියලා කියන්නේ මොකද්ද? ධන බිංදුව 1 2 3 ඒ ඔක්කොම මොනවාද? නිකිල. ඊට පස්සේ ඍණ නිකිල කියලා කියන්නේ මෙන්න මේ සෙට් එකට. ධන නිකිල කියන්නේ බිංදුවත් එක්ක 1 2 3 ඔන්න ඔය සෙට් එකට තමයි ධන නිකිල කියලා කියන්නේ. හරිද? එතකොට අපිට කියන්නේ x වල තියෙන විසඳුම් මොනවාද? x කියලා කියන්නේ ඍණ 3ට වඩා විශාල ඒවා. ඍණ 3 මේ තියෙන්නේ ඍණ 3ට වඩා විශාල ඒවා. එහෙනම් මේ පැත්තටනේ මෙන්න මේ සෙට් එක. හැබැයි අපිට කියනවා ඍණ නිකිලමේ විසඳුම්. එහෙනම් ඍණ නිකිලමේ ඍණේව විතරයි. එහෙනම් මේකයි විතරයි. එහෙනම් x සමානයි සමල වරණක් දැම්මා ඍණ 2 ඍණ 1 කියලා දැම්මා. එහෙනම් ඕක තමයි ඍණ නිකිලමේ විසඳුම් වෙන්නේ. හරි අපි හදමු දැන් 23 වෙනි ගාන බලා ගන්න. හරි අපිට කියනවා දී ඇති වෘත්තයේ කේන්ද්‍රය C. හරි වෘත්තයක් දීලා තියෙනවා. ඒ වෘත්තයේ මැද එහෙම නැත්නම් කේන්ද්‍රය C කියලා කියනවා. ඊට පස්සේ අපිට කියනවා AC සමාන්තරයි BD වලට. මෙන්න මේ AC රේඛාව BD රේඛාවට සමාන්තරයි කියලාත් කියනවා. අපෙන් අහන්නේ AEB වල විශාලත්වය. AEB මොකද්ද? AEB මෙන්න මේ කෝණයේ විශාලත්වය අපි එකට x කියලා දාගමු. හරි. එතකොට අපි එකටම මේ වගේ ගාණක් හදන්න ඕන. අපිට දීලා තියෙන දත්ත දිහා හොඳට බලන්න. අපිට එකටම කියන්නේ මොකද්ද? මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා කියනවා. එහෙනම් සමාන්තර රේඛා ආශ්‍රිතව හැදෙනවා මොන කෝණද මේ? ඒකාන්තර කෝණ. මෙතන 70යි නම් මෙතනත් 70යි කියලා ගන්න පුළුවන්. හරි. දැන් අපි ඒක දන්නවා. දැන් බලන්න අපෙන් අහන්නේ මෙන්න මෙයාගේනේ. එතකොට අපි තව දන්නේ මොනවාද? තව දන්න තැන් වල අගයන් ලියමු. හොඳට කල්පනා කරන්න. තව මොනවද දන්නේ? දැන් මේ වගේ ගාණක් දුන්නහම දැන් බලන්න මෙන්න මේ වගේ කේන්ද්‍රය ආපාතනය කරපු කෝණයක් තියෙනවා. දැන් අපි කලින් ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ විදිහට බලා ගන්නකො. මේ වෘත්තයක
කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධිය ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක්. එහෙනම් මෙතන 2x වෙද්දී මෙයාගෙන් හරි භාගයක් තමා වෘත්තය එහෙම නැත්නම් පරිධිය ආපාතනය කරන කෝණය. දැන් බලන්න මෙතනත් එහෙම එකක් නෙවෙන්නේ. මෙන්න මෙතන කේන්ද්‍රය ආපාතනය කරන කෝණය අංශක 70යි. එහෙනම් එතනම පරිධිය ආපාතනය කරන කෝණය කීයද? මෙන්න මෙතන අංශක 35යි කියලා ගන්න පුළුවන්. මෙයාගෙන් හරි භාගය. දැන් මේ වගේ එකක් දුන්න ගම අනිවාර්යෙන් මෙන්න මේ වගේ සීන් එකක් තමයි කොහොමත් අහන්නේ. මෙන්න මේ වගේ දැන් හිතන්නකෝ මේ වගේ එකක් අපි දැක්කම කේන්ද්‍රය ආපාතනය කරන කෝණයක් තියෙනවා. එහෙනම් අපි බලන්න ඕන පරිධිය ආපාතනය කරන කෝණයකුත් තියෙනවාද කියලා. තියෙනවා මේ තියෙන්නේ. එහෙනම් මෙයාගෙන් හරි භාගයක් මේක. එහෙනම් අපෙන් අහන්නේ දැන් කාගේද? අපෙන් අහන්නේ x වලාගේ. එහෙනම් අපි දන්නවා මෙන්න මෙතන තියෙනවා මොකද්ද මේ? මම රෝස පාටින් අඳින ත්‍රිකෝණ දිහා බලන්න. එන්න එයාගේ පාදයක් මේ පැත්තට දික් කරලා මෙන්න මේකේ පාදයක් දික් කරපු නිසා හැදිච්ච බාහිර කෝණෙහි අභ්‍යන්තර සම්මුඛ කෝණ වල එකතුවට සමාන වෙනවා. එහෙනම් අපිට පුළුවන් AEB වලට අගයක් ගන්න. AEB සමානයි මේ දෙන්නගේ එකතුවට 35 ධන කීයද 70. කීයද 35යි 70යි 5යි 105යි අංශක කියලා උත්තරයක් එනවා. හරි. මම මේක අගේ ගත්තේ මේ දෙනවා හෙව්වනේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මේ ත්‍රිකෝණයක් තියෙනවා මෙතන A බලා ගන්න මේ BDE කියන ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා තියෙනවා මේ පැත්තට. එතකොට පාදි දික් කරපු නිසා හැදිච්ච බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන. මෙන්න මේ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා මේ x කියන එක. එහෙම තමයි මම උත්තරේ ගත්තේ. හරි. අපිට කියනවා ABC යනු රූපයේ දී ඇති පරිදි සුළු කෝණී ත්‍රිකෝණයක්. ABC කියලා කියන්නේ සුළු කෝණී ත්‍රිකෝණයක් කියලා කියනවා. AB පාදය B ලක්ෂයේදී ස්පර්ශ කරමින් මෙන්න මේ AB පාදය B ගේ ස්පර්ශ වෙන විදිහට ස්පර්ශ කරමින් AC පාදයද ස්පර්ශ කරන AC පාදයේදී ස්පර්ශ කරන්න ඕන. හැබැයි කොතනදීද කියලා කියන්නේ නැහැ. එහෙනම් මෙන්න මෙයාව ස්පර්ශ වෙන්න ඕන B ලක්ෂයේදී. මෙයාගේ එහෙම තැනක් කියන්නේ නැහැ. මේක තේරුම් ගන්න. ඊට පස්සේ ස්පර්ශ කරමින් AC පාදයේ ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය O සොයා ගැනීම සඳහා මෙම අසම්පූර්ණ දල සටහන ඇඳ පත දැනුම පිළිබඳ භාවිතයෙන් එම දල සටහන සම්පූර්ණ කර O ලක්ෂය ලකුණු කරන්න කියලානේ කියන්නේ නේ. හරි. එකටම මේ මොකද්ද මෙතන තියෙන්නේ? මේ කෝණ සමච්ඡේදකයක් තියෙනවා. එහෙනම් මොකද්ද කෝණ සමච්ඡේදකයක් කියලා කියන්නේ කියන එක බලමු. හරි. අපි මෙන්න මේ විදිහට කෝණ සමච්ඡේදකයක් ගහනවා කියලා හිතන්නකෝ. කෝණ සමච්ඡේදකයක් කියලා කියන්නේ කෝණයක් හරියටම දෙකට මැදින් බෙදෙනවා. එතකොට මේ කෝණයට මෙන්න මෙයා සමානයි. හරි. කෝණයක් දෙකට මැදින් බෙදෙනවා. එතකොට ඒ ගහන රේඛාව වෙනද පතය හරහා අපි ලම්බ සමච්ඡේදකයක් ගැහුවොත් මෙහෙම ලම්බ සමච්ඡේදකයක් ගැහුවොත් ඒව මොනවද වෙන්නේ? සමාන වෙනවා. ඕනෑම ලක්ෂයකින් අංශක 90ක් වෙන විදියට ගැහුවොත් මේව මොනවද වෙන්නේ? සමානයි. හරි. ඒක මතක තියාගන්න. ඊට පස්සේ මොකද්ද? ඒ කතන්දරේ හරිනේ. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මෙයාව ස්පර්ශ වෙන්නත් ඕන. එහෙනම් වෘත්තය යන්න ඕන මේ විදිහට කියලා අපිට පේන්නේ මේ මෙයා හරහා යන්න ඕන. මෙයා හරහාත් යන්න ඕන. ඔන්න ඔය විදිහට වගේ තමයි යන්න ඕන නේද? එතකොට බලන්න මේ මෙතන මෙහෙම එකක් තියෙනවා. අපි බලමු වෘත්තයක් ඇන්දොත් මෙන්න මෙයාට ස්පර්ශකයක් නේ තියෙන්නේ මේ. මේ මොකද B ලක්ෂය හරහා යනවා කියලානේ කියන්නේ. එතකොට අපි මෙයාට ලම්බ සමච්ඡේදකයක් ගැහුවොත් කොහොම ලම්බ සමච්ඡේදකයක් ගැහුවොත් ඒක කේන්ද්‍රය හරහා යනවා කියලා කියන්නේ. ඒක මතක තියෙන්න ඕන. ස්පර්ශකයක් දැන් බලාගන්න ආයේ කොහොම වෘත්තයකට ස්පර්ශකයක් ගැහුවොත් ස්පර්ශකය යන්නේ ඒ කියන්නේ වෘත්තයකට ඔන්නෝම කරලා ස්පර්ශකයක් ගහනවා නේද? ස්පර්ශ ලක්ෂයයි කේන්ද්‍රයයි මොනවාද වෙන්නේ? ලම්බ සමච්ඡේ ඒ කියන්නේ අංශක 90ක් වෙනවා.
ලම්බ වෙනවා කියලා කියනවා. එහෙනම් අපි මෙයාට මෙන්න මේ B ලක්ෂයට ලම්බ සමච්ඡේදකයක් කොහොම කරලා ගැහුවොත් මොකද්ද වෙන්නේ? අපිට ඉන්න ඒ යන ලක්ෂය යන්නේ මොකක් හරහාද? කේන්ද්‍රය හරහා යන්න ඕන. එහෙනම් අපි මෙයාට ගහමු ලම්බ සමච්ඡේදකයක් කොහොම දෙපැත්තෙන් ගහලා කව කට්ට මේ හරියෙන් ටිකක් දික් කරලා මේ පැත්තෙනුත් තියලා කොහොම තියලා ගැහුවොත් මෙන්න මේ එතනින් යන්නේ මම ඒක මෙහෙම අඳින මේකයි ඔහොමනේ යන්නේ. ඔහොම යනවා කියලා හිතන්නකෝ. මේ රේඛාව ඔන්න ඔහොමනේ යන්නේ. මේක තනි රේඛාවක්. හරිද? පොඩ ඇද වුණා. එක මකුව නම් හරිනේ. මෙන්න මෙහෙමනේ යන්නේ නේ. ඔහොම යන්නේ. හරිද? එතකොට මෙතන B නේ තියෙන්නේ. ලම්බ සමච්ඡේදය ගැහුවම වෘත්තය ඔන්න ඔහොම යනවා. හැබැයි මෙන්න මෙතන අපි O ලක්ෂය ලකුණු කරා කියලා හිතන්නකෝ. හරි. මේක දැන් ස්පර්ශ වෙලා මෙතනින් යනවා. හැබැයි මෙන්න මේක මේ AC වල වැදෙන්නත් ඕන. වැදෙනවද? එහෙම වැදෙනවා. ඇයි මෙන්න මේක මොනවාද වෙන්නේ? කෝණ සමච්ඡේදකයක් තියෙන්නේ මේ අපි ඉගෙන ගත්තේ. එහෙනම් මෙයාගේ දුර මෙන්න මේක කියලා ගත්තොත් මෙතන ඉඳලා මෙතනටත් තියෙන්නේ මොකද්ද? ලම්බ සමච්ඡේදකයක් කොහොම කළා ගැහුවොත් මේ දුරයි දෙකම සමාන වෙනවා. තේරෙනවද? මේ දුරයි සමාන වෙනවා. එහෙනම් මේ එකම වෘත්තයේ අරයන්. එහෙනම් අනිවාර්යෙන් එකම වෘත්තයේ අරයන් නිසා මේක යන්නත් ඕන. මෙයාගේ ගෑවිගෙන ඔහොම යන්න ඕන. හරිද? අපිට O ලක්ෂය මෙතන මේ කෝණ සමච්ඡේදය ගැහුවනම් ඇති. හැබැයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි මෙතන ලක්ෂය අපි හොයාගත්තනේ. මේ ලක්ෂයේ ඉන්න අංශ 90ක් නෙමෙයි කෝණ මේ ලම්බ සමච්ඡේදය ගැහුවේ. එහෙනම් මෙතනට ලම්බ සමච්ඡේදකයක් බැරි වෙලාවක් ගැහුවොත් මොනවද වෙන්නේ? මෙන්න මේවා එක මූර්තයේ අරයන් වෙනවා. මේ දිගව සමානයි. අපි ඒක ඉගෙන ගත්තනේ මෙතනින් මෙතන ඉඳලා ඕනම පොයින්ට් එකේ ඉඳලා අංශ 90 ලම්බයක් ගැහුවොත් මේ දිගව සමානයි. මේ දිගව සමානයි කියන්නේ එක මූර්තයේ අරයක්. අනිවාර්යෙන් මෙතන ස්පර්ශ AC එක ස්පර්ශ වේගන තමයි යන්නේ. හරි. එතකොට මෙන්න මේ කෑල්ල මෙතන ලම්බ සමච්ඡේදකයක් ගැහුවා නම් හරි B ලක්ෂය හරහා. හරි. ඒක තමයි උත්තරේ. ඊට පස්සේ B ලක්ෂය ලකුණු කරා නම් වැඩේ හරි.